සඳහනක් කරන්න ඕනේ දියුණු රටවල මිනිස්සු ඒගොල්ලන්ගේ රටට ආදරේ කියලා අර proud to be Canadian proud to be American කියලා ඒක නෙමෙයි ආදරේ. ආදරේ කියන්නේ හදවතින්ම රට පිරිසිදුව තියාගන්න එක මේ නීති මාර්ග නීතිද තව වෙන අනිත් නීතිද ෆොලෝ කරන එක තමයි ඒගොල්ලන්ගේ ඇත්තටම රටට ආදරය කරනවා කියන්නේ නේද? අර ඇයි ඔයා කැනඩාවට එන්න එපා කියන්නේ? ඒ කියන්නේ ඩිස්කරේජ් කරන්නේ අනිත් එක ඇයි ලංකාවට එන්නේ? ඇයි මේ වෙලාවේ? ඇත්තටම ලංකාවේ ඔපචුනිටිස් හදාගන්න පුළුවන් මෙහෙවිල දුක් විඳිනවට වඩා. දැන් ඔය එන ගොඩක් කට්ටිය කෝටියක් විතර වියදම් කරලා ඉන්නේ. දැන් මම දන්න විදිහට මාස්ටර්ස් ගෙවල් දොරවල් විකුණලා සමහර අය මිනිස්සුන්ගේ ණයට ඉල්ලගෙන මාස්ටර්ස් එකට 40,000 කෙනේඩියන්. ඒ කියන්නේ ලක්ෂ 80ක් සාමාන්‍ය ලක්ෂ 80ක් 85ක් යනවා ඉගෙන ගන්න. ඊට පස්සේ මෙහි වියදම් එක්ක බලද්දි ෆැමිලි එකක් එක්ක ආවොත් හස්බන්ඩ් වයිෆ් ළමයි දෙන්නේ ඔයාට අඩුම ගානේ ලක්ෂ 50ක් 60ක් ඕනේ අවුරුද්දට වියදමට. ජොබ් ෆුල් ටයිම් කරන්න බෑ. ඔය සමහර අය කරනවා ජොබ් කරලා ටියුෂන් ගෙවන්න බෑ. එතම කනගාටු කව මං හිතනවා ලංකාවට සෝෂල් මීඩියා ගැලපෙන්නේ නැහැ කියලා. මම හිතනවා ගැලපෙන්නේ නැහැ කියලා හේතුව අපේ විනය ඉස්සලා අපි හදා ගන්න ඕනේ. යම් සමාජ මාධ්‍ය භාවිතා කරනකොට ඒක පරිශීලනය කරන අය දැනගන්න ඕනේ තව කෙනෙක්ගේ ගරුත්වය තමන්ට අගෞරවයක් වෙන විදිහට හැසිරෙන්නේ නැතිව තව කෙනෙකුට මඩ ගහන එකේ ඒකෙන් සිද්ධ වෙන්නේ තමන්ටමයි හානිය වෙන්නේ ගොඩක් වෙලාවට. ඒකට කැමතියි දැන් ඔයා ඔය කියූප එකත් එක්ක මම එකඟ වෙනවා අපේ මිනිස්සු හරි දක්ෂයි. ඒ කියන්නේ වෙනම ලෙවල් එකක් අපේ අය ඉන්නේ අනිලෝකින අනි මිනිස්සුත් එක්ක බලද්දී highly intelligent වෙනම ලෙවල් එකක ඉන්නේ. හැබැයි skillful නේද? මාර ස්කිල්ෆුල් ඕන දෙයක් ඉගෙන ගන්න තරම් පුදුමාකාර හැකියාවක් මිනිස්සුන්ට උවමනාව තියෙනවා. ඒගොල්ලන්ට ආසාව තියෙනවා. මම දැකලා තියෙනවා කමෙන්ට්ස් දානවා මට මේව කරන්න ඕනේ මට මේව කරන්න ආසයි. නමුත් අර මුදල්මය ප්‍රශ්නත් එක්ක ගොඩාක් කොටසක් හැලෙනවනේ ලංකාවේ. ඒක ඇත්තටම හරි අපරාධයක්. ඒක වෙලා තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය හොඳයි තමයි. ඒ හදලා තියෙන විදිහට හැමෝටම මේක කම්ප්ලීට් කරන්න බෑ. Hi සුජා, අයිබෝවන්. කොහොමද? අයිබෝවන්. good හොඳයි බොහොම හොඳයි. ඔයා කොහොමද? හොඳින් ඉන්නවා. සුජා ඔයා සම්බන්ධ වෙන්නේ කැනඩාවල ඉඳලා නේද දැන්? ඔව් එහෙමයි. Okay. So සුජා මම ඉස්සෙල්ලාම පොඩි හැඳින්වීමක් කරන්නම්. මම ඉස්සෙල්ලාම මගේ Living in Sri Lanka by Lina channel එක පටන් ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒකේ මම ලංකාවේ ඉන්න විදේශිකයන් පදිංචි වෙලා ඉන්න විදේශිකයන්ව ඉන්ටර්වියු කරනවා කොහොමද එයාලගේ ලංකාවේ ජීවිතය කියලා. ඊට අමතරව ලංකාවෙන් පිටරටවල ගිහිල්ලා පදිංචි වෙලා නැත්නම් වැඩ කරන කට්ටිය ඔයා මම වගේ එයාලා ආපහු ලංකාවට ඇවිල්ලා රිවර්ස් මයිග්‍රේට් වුණත් කට්ටියත් මම ඉන්ටර්වියු කරනවා. ඉතින් එහෙම තමයි මම ඔයාව හොයාගත්තේ. ඒ වුණාට මට හිතුණා ඔයාගේ vast background එකක් experience එකක් knowledge එකත් එක්ක මගේ සිංහල channel එකට ඉස්සෙල්ලාම ඔයාව ඉන්ටර්වියු කරොත් ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා මට හිතුණා. So සුජා ඔයාට පුළුවන් ද අපිට පොඩි introduction එකක් දෙන්න ඔයා ලංකාවෙන් කොහෙන්ද කවද්ද රට ගියේ please. බොහොම ස්තුතියි ලීනා මාව සම්බන්ධ කරගත්තට. මම ලංකාවේ ඉපදුනේ මහනුවර කටුගස්තට තමයි මම හැදිච්ච වැඩිච්ච ප්‍රදේශය ඉගෙන ගත්තේ ශාන්තන්තනි බාලිකාවේ කටුගස්තට. ඊට පස්සේ මම ගුරුවරියක් විදිහට පුහුණු වෙන්න කළුතර යනවා. ඊට පස්සේ පොළොන්නරුවේ වගේ ප්‍රදේශයක උගන්වනවා. මම ඉන්ටර්නැෂනල් ඉස්කෝල එක උගන්වනවා. ජපාන් ඉස්කෝලේක උගන්වනවා. ඊට පස්සේ මාලදිවයිනේ උගන්වනවා. ඊට පස්සේ මම විවාහ වෙනවා. විවාහයත් එක්ක තමයි මම කැනඩාවට එන්නේ. එන්නේ 2002 අවුරුද්දේ. දැන් ඇවිල්ලා අවුරුදු 23ක් වෙනවා මම. ඕක තමයි සරලව කියන්න තියෙන්නේ මගේ මූලිකම බෑග්ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ මෙහි ආවට පස්සේ ගුරුවරියක් විදිහට ඉගෙන ගන්න මම ආපහු නැවත අර මෙහි තියෙනවා ටීචින් ලයිසන් එකක් ගන්න ඕනේ. හැමෝටම ටීච් කරන්න බෑ ලයිසන් එක නැතුව. ඉතින් ඒක ගන්න මම අපේ ලංකාවට යවනවා අර රික්වෙස්ට් එකක් යවන්න ඕනේ ඔන්ලයින්. ඒක යවුවට මට මගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් හම්බ වෙන්නේ නැහැ. 3 පාරක් ඇප්ලයි කරලා එන්නේ නැහැ ලංකාවෙන් මෙහාට. බලනකොට ඒගොල්ලෝ අර පෝස්ටල් කෝඩ් එක වැරදියට ලියලා ඒක රිටර්න් වෙනවා ලංකාවට. කොහොම හරි අවුරුදු දෙකක්ම බලන් හිටියා. මට ට්‍රාන්ස්ක්‍රිප්ට් හම්බුන්නේ නැහැ. පස්සේ এডুকেෂන් එක නවත්තලා මම මෙහි වොලන්ටියර් කරනවා මාසයක් බැංක් එකක. වැඩ කරනකොට මට ජොබ් ඔෆර් එකක් දීලා එහෙම තමයි බැංක් එකේ වැඩට යන්නේ. තාමත් මම බැංක් එකේ තමයි වැඩ කරන්නේ.
ඊට හ්ම්. අමතරව ඉතින් මං ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට අවුරුදු ගාණක් වැඩ කරා. ඊට පස්සේ තව ෆයිනෑන්ෂල් ලිටරසි කෝච් කෙනෙක් විදිහට මං මගේ සමාජ සේවයක් විදිහට ඒක කරනවා. මිනිසුන්ව හ්ම්. දැනුවත් කරන්න. කියන්නේ මුදල් කල්පනාකරණය ගැන. ওই ටික තමයි හ්ම්. තියෙන විශේෂිතව කියන්න. තව එක එක දේවල් හ්ම්. තියෙනවා අපි කරමු. එතකොට සුජා කැනඩාවට මුලින් ගියාම ලංකාවෙන් ඔයාට මොනවද හිතුනේ? වෙනස්කම් මොනවද? දැකපු වෙනස්කම්. මේක ඉතින් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මේ හැමෝ දැන් කැනඩාවට එන්න මට එච්චර ලොකු ආසාවක් තිබුණේ නැහැ. මගේ හස්බන්ඩ්ට හ්ම්. තමයි එන්න උවමනාව තිබ්බේ. මම හ්ම්. ඉතින් බැඳපු අලුතනේ විවාහ වෙච්ච අලුත ඉතින් හස්බන්ඩ් එක්ක යන තැනකට යනවනේ. එහෙම හ්ම්. තමයි මම ඇත්තටම ආවේ. මම ඉතින් යාට උදව් කළා මෙහෙ එන්න ඇප්ලිකේෂන් පුරවන්න තනියමයි ඔක්කොම කරගත්තේ. ඒ හ්ම්. දවස්වල ඉන්ටර්නෙට් මේවා තිබුණ නැහැ. ඉතින් තනියම ඔව්. ඔක්කොම කරගන්න ඉන්නේ. එතකොට ඒ ටික ඔක්කොම කරගෙන ආවට මගේ හිත හැමදාම තිබුණේ ලංකාවේ. මං හිතන්නේ මගේ අක්මුල් රූට්ස් කියලා අපි කියන්නේ නේ. අපි we going back to roots කියන්නේ ඒ වගේ මේ අපි හැදුණු වැඩුණේ මං ඉතින් නුවර කියන්නේ බොහොම කාම් පරිසරයක් තියෙන පැත්තක් නේ. ඔව් ඉතින් ලස්සන ඒ පරිසරයක්. පරිසරයත් එක්ක තමයි මගේ හිත ගොඩක් බැඳලා තිබුණේ. ඉතින් ඇවිල්ලා අද වෙනකනුත් අර මම ලංකාව I belong to Sri Lanka. ඒ කියන්නේ මම ලංකාවට තමයි අයිති කියන අදහස අයිමුනේ නැහැ. හැබැයි මෙහි හ්ම්. තියෙන comforts. ඒ කියන්නේ පහසුකම් හරිම හොඳයි. හ්ම්. හ්ම්. ඒවට කැමැත්තක් තිබුණා. හ්ම්. ඒක තමයි පහසුකම් මුල්. පහසුකම් විතරක් නෙමෙයි නේද? නීතියට අනුකූලව වැඩ සිද්ධ වෙනවා නේද? ඒ වගේ දියුණු රටවල් ඔව්. වල. ඒක දැන් හ්ම්. මුල් ආපු කාලේ පහසුකම් වලට තමයි කැමති වුණේ. ඊට පස්සේ ටිකක් කල් හ්ම්. යනකොට ඇත්තටම තේරෙනවා මෙහි හ්ම්. මම කොහොමත් ලංකාවේ ඉන්නකොටත් මම හරීම විනයගරුකව කියන්නේ ලංකාවේ විනයගරුක කියන එක නෙවෙයි. මම විනයගරුක කියන්නේ අර දැන් ලංකාවේ ඉස්කෝලවල උගන්වන්නේ මොකද්ද කොණ්ඩේ කොටට කපන්න, කොණ්ඩ බඳින්න, අර රිබන් ගැට ගහන්න, ඔව්. සුදු මේස් දාන්න, සුදු සපත්තු ඒවනේ විනය කියලා කොට ගවුම් අඳින්න බෑ. පොල්ලොට හ්ම්. කොටට කොණ්ඩේ කප. ඒව නෙවෙයි මං විනය විදියට දකින්නේ. මං විනය විදියට දකින්නේ පාරේ කොලයක් විසික් කරන්න හොඳ නැහැ. හ්ම්. රයිට් ගාබේජ් එක අපි ගෙදර ගේන්න ඕනේ. අනේ මං ලංකාවේ ඉන්න කාලේ ඉඳන් මට මතකයි මං ග්‍රේඩ් 6 ඉන්නකොට මගේ ප්‍රින්සිපල් හිටියේ පිලපිටිය කියලා මැඩම් කෙනෙක්. මේ මැඩම් මේ ළඟදී නැති වුණා. ටිකක් කල් දැන්. හ්ම්. ඒ මැඩම් මං වයස 6යි මට. එතකොට මට මතකයි මේ බිම කොළ දාන්න එපා කියලා කියපු වචනෙට මං අදට පොඩි බෑග් එකේ දාගෙන ගිහිල්ලා මගේ හෑන්ඩ් බෑග් එකේ කුණු ටික මං ගෙදර ගේනවා. ඉතින් ඒ හ්ම්. විනය මෙහෙදි මට ඇත්තටම ඒක හරි පහසු වුණා. හ්ම්. ඒ කියන්නේ මෙහි අර ලෝ එකට රෙගියුලේෂන්ස් වලට මිනිස්සු හරියම නීත්‍යානුකූලව තමයි ජීවත් වෙන්නේ. ඒ අලුතින් ආපු ඉමිග්‍රන්ට්ස් වල තමයි ටිකක් ලෝ එක කඩනවා වගේ පේන්නේ. අනිත් අය ඔක්කොම ඇත්තටම කුණු හැමතැනම දාන්නේ මේ පාරේ ඩ්‍රයිව් කරනකොට හෝන් කරන්නේ නැහැ. දැන් ඇත්තටම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මේ පොදු ප්‍රවාහන පහසුකම් වලින් තමයි මම වැඩට ගියේ ආවේ. ගොඩක් කල් මොකද ඩ්‍රයිව් කරලා පාක් කරන්න හරි අමාරුයි ඩවුන් ටවුන්. එතකොට ඒවේ කවුරුත් ඇඟට ඇවිල්ලා හේතු වෙන්නේ අර ස්පේස් එක රෙස්පෙක්ට් ඔව්. කියන එක හරියට මෙහිදී දැනෙන්න ගත්තා. ඒ ලෝ එක හොඳයි කියන එක දැනෙන්න ගත්තේ ටිකක් කල් ඉන්නකොට තමයි තේරෙන්නේ අපිට. මෙහෙට අනුගත වුණාට පස්සේ මේක කොච්චර හොඳයිද කියන එක. ඒක තිබ්බා ෆැසිලිටිස් වලට අමතරව. දැන් දියුණු රටවල් වල මේ එපිසෝඩ් එක ඒ ගැන කතා කරන්න නෙමෙයි අපි පොඩි සඳහනක් කරන්න ඕනේ දියුණු රටවල මිනිස්සු ඒගොල්ලන්ගේ රටට ආදරේ කියලා අර proud to be Canadian proud to be American කියලා ඒක නෙමෙයි ආදරේ කියන්නේ හදවතින්ම රට පිරිසිදුව තියාගන්න එක මේ නීති මාර්ග නීතිද තව වෙන අනිත් නීතිද ෆලෝ කරන එක තමයි ඒගොල්ලන්ගේ ඇත්තටම රටට ආදරය කරනවා කියන්නේ නේද අර මතු පිටින් නෙමෙයි ඒගොල්ලෝ සුපිරියටම කරන එක from the core මේක මගේ ඔබ්සර්වේෂන් එකක්. ඒක ඇත්ත කතාව. දැන් ඕකේ up and downs දෙපැත්තම තියෙනවානේ. යා මේ කියන්නේ නරක පැත්ත හොඳ පැත්ත දෙකක් තියෙන්න පුළුවන්. දැන් මේ රටක ඉන්නකොට මේ මිනිස්සු කවදාවත් තව කෙනෙකුට හිරිහැර වෙන්න ජීවත් වෙන්නේ නැහැ. ඒක මම දකින විශේෂ ගුණයක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි දැන් මම ඊයේ එක්කෙනෙක් දැක්කා ඇත්තට ඒක අතම කනගාටුදායකයි මේ මිනිස්සෙක් මැද පෙරදිග රටක මිනිස්සෙක් වෙන්න ඕනේ කොල්ලෙක් ඇවිල්ලා එයා ෆෝන් එක මේ පබ්ලික් ඔෆිස් එකක අපි ගවර්න්මන්ට් ඔෆිස් එකක ඊයේ පොඩි වැඩකට ගිහින් හිටියා හරි හයියෙන් සින්දුවක් හරි මොකක් හරි දාලා එයාගේ භාෂාවෙන් ඒක හරි හිරෑරයක් අනිත් මිනිස්සුන්ට දැන් මේ රටවල් වල මිනිස්සු ඒක කනේ දාලා අහනවා මිසක් තව කෙනෙකුට හිරිහැරයක් වෙන්න ඒක කරන්නේ. ඒ කියන්නේ දැන් මම ආස වුණාට
අනිත් එක්කෙනා මං අහන එකට ආස නැති වෙන්න පුළුවන් නේ. ඔව්. එතකොට එහෙම කරන්නේ නැහැ. අල්ලපු ගෙදර එක්කෙනා වුණත් එහා පැත්තේ ගෙදරට ඇහෙන්න මියුසික් දාන්නේ නැහැ එහෙම. ඒක කරදරයක් අනිත් අයට. ඉතින් එහෙම එකද හෝන් ගහන එකේ ඉඳලා පාර පනින එකේ ඉඳලා දැන් මම වැරදි තැනකින් පාර පැන්නොත් දැන් හිතන්නකෝ පාර පනින්න මෙතන තැනක් තියෙනවා ක්‍රොසින් එකක් මෙතනත් ක්‍රොසින් එකක් තියෙනවා කියලා. දැන් මේ මැදිනුත් කට්ටිය පැන්නොත් මේ කිසිම වාහනයකට යන්න ඉන්න බෑනේ. එතකොට ඒගොල්ලෝ ඒ නියමිත තැනින් විතරයි පනින්නේ. ජේ වෝකින් කියලා කියන වැරදි තැනින් පනින එකට ටිකට් දෙනවා මෙහෙ. අන්න ඒ වගේ ඒ කියන්නේ තව මට කරදරකාරී නම් තව කෙනෙක්ගේ හැසිරීම ඒ විදිහට මං හැසිරෙන්නේ අනිත් අයට කරදර වෙන්න. ඒක විශේෂ ගුණයක් මේ මිනිසුන්ගේ. ඒක තමයි මේ රටේ ක්වොලිටි එක තියාගන්න මිනිසුන්ගේ කැපවීම. ඔව් ඒ දියුණුවටත් ඒක තමයි රහස නේද? රහස. ඒ කියන්නේ දැන් අපේ රටේ මිනිස්සු පාරේ කෙල ගහනවා නේද? දැන් අපි හිතමුකෝ දැන් පාර කියන්නේ අපි හැමෝටම පොදු පබ්ලික් ස්පේස් එකක් නේද? එතකොට එයා එහෙම මිනිස්සෙක් කෙල ගහනවා නම් අපි එයාගේ ගෙදරට ගිහිල්ලා එයාගේ වයිෆ් හොඳට පිරිසිදු කරලා තියෙන සාලේ කෙල ගැවුවොත් එයාට කොච්චර තරහයයිද? අපි එහෙම හිතුවොත් නේද කොච්චර වැරදි කරනවද අපි ලංකාවේ. මේ ටික හරියට කරගන්න පුළුවන් වුණොත් ලංකාව සුපිරිටම දියුණු වෙයි කියලා මට හිතෙනවා. සෝ සුජා දැන් කැනඩාවේ අවුරුදු 23ක් නේද? 23ක් අවුරුදු 23ක් ජීවත් වෙලා හොඳ ජීවිතයක් ගත කරගෙන ඉන්නවා දැන්. මම හිතන්නේ මම දැක්ක ඔයා කැනඩාවට ශ්‍රී ලාංකිකයෝ ගෙන්න ගන්නත් ඉස්සර උදව් කරා නේද? I mean consultation. මම ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට ඇත්තට වැඩ කරා. මගේ නුවර ඔෆිස් එකකුත් මගේ තිබුණා. මම ඒක වැහුවා ඇත්තටම. මම ඒක ටික දවසක් කරනකොට මට තේරුණා ලංකාවේ මිනිස්සුන්ට මේ concept එක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් අර ඩුබයි ඔය සෞදි වගේ රටවල් වලට යනවා වගේ නෙවෙයි වෙස්ටර්න් බටහිර රටවල් වලට යන ඉමිග්‍රේෂන් process එක වෙනස්. ඒකට ගොඩක් qualifications ඕනේ. ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරලා තියෙන්න ඕනේ. ඒවා මිනිසුන්ට තේරෙන්නේ නැහැ කිව්වට අනිත් එක තමයි මම හැදුනේ මගේ අම්මලා තාත්තලා බොහොම සරල මිනිස්සු. අපිට උගන්වලා තියෙන අවංකව ජීවත් වෙන්න. මට බොරු කියන්නම බෑ. මං කැමතිම නැති එකක් තමයි බොරු කියන එක. එතකොට කන්සල්ටේෂන් ඔෆිස් එකට මිනිස්සු එනකොට මිනිස්සු අහනවා මේ ගැරන්ට් කරන්න පුළුවන්ද වීසා එක. මට ගැරන්ට් කරන්න බෑ. ඒක වීසා ඔෆිසර්ගේ අතේ තියෙන්නේ. මම කරන්නේ උපදෙස් දෙනවා මේ වැඩේ හරියට කරගන්න. කරගන්න බැරි කෙනෙකුට මං කියනවා ඔයාලට කරන්න බෑ කියලා. මට බොරු කියලා සල්ලි ගන්න බෑනේ. එතකොට මං තේරුම් ගත්ත එකක් තමයි ගොඩාක් කන්සල්ටේෂන් කරන අය ටිකක් බොරු බලාපොරොත්තු මිනිස්සුන්ට දීලා ඔය දැන් ලංකාවේ හරියට ඒජන්සි කරනවා මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ඩිසපියර් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ අතුරුදහන් වෙනවානේ. ඉතින් එහෙම මට කරන්න ආස හිතුනේ නැති නිසා මම ඒක නැවැත්තුවා. නමුත් මම බැංක් එකේ දිගටම වැඩ කරගෙන යන ගමන් අර පහුගිය COVID-19 කාලේ මේ 19 තියෙන කාලේ හරියට මිනිස්සු අසරණ වුණානේ ලංකාවේ. يعني සල්ලි නැහැ, රසාවක් කරන්න බෑ. ඊට ප්‍රශ්න ඒවත් එක්ක මිනිස්සුන්ට රටින් පිට වෙන්න ඕන වුණා ආර්ථික කඩාවැටෙනවත් එක්ක. ඒතර මම ඇත්තටම channel එකක් පටන් ගත්තා මට දැනුම තියෙන නිසා YouTube channel එකක jobs with Suja කියලා කැමති කෙනෙකුට බලන්න පුළුවන්. මම තවදුරටත් දැන් ඒක කරගෙන යන්නේ නැහැ. මොකද මට හිතෙනවා දැන් මේ වෙලාව කැනඩාවට එන්න සුදුසු වෙලාව නෙවෙයි. ඒ වෙලාවේ ඇත්තටම සුදුසුයි. මොකද ලංකාවේ මිනිස්සු අසරණ වෙලා හිටපු හැටියට මේ රටක ඇවිල්ලා අවුරුදු 2ක් 3ක් වැඩ කරත් ගොඩාක් දුප්පත් කෙනෙකුට හරි වටිනවා මේක. නමුත් මේක ඒ වෙලාව නෙවෙයි නිසා මම දැනට ඒක తాවකාලිකව නවත්තලා තියෙන්නේ. තීරමක් නැති නිසා. දැන් සුජා මට ප්‍රශ්න දෙකක් එනවා ඔළුවට. පළවෙනි එක තමයි ඇයි ඔයා කැනඩාවට කට්ටිය එන එක දැන් නුසුදුසුයි කියලා හිතන්නේ? අනිත් එක දැන් මමයි ඔයයි දෙන්නම තව අනිත් අය වගේ ලංකාවට ආපහු රිටර්න් මයිග්‍රේෂන් කියන්නේ ආපහු ඇවිල්ලා ලංකාවේ පදිංචි වෙන්න හිතාගෙන ඉන්න අය we are working on it නේද? ඒකට අපි ලෑස්ති වෙනවා. So මං අහන්නේ ඇයි ඔයා කැනඩාවට එන්න එපා කියන්නේ? ඒ කියන්නේ ඩිස්කරේජ් කරන්නේ. අනිත් එක ඇයි ලංකාවට එන්නේ? ඇයි මේ වෙලාවේ? ප්‍රශ්නේ කොටස අපි ගත්තොත් කැනඩාවට එන්න එපා කියන්නේ ඇත්තටම මම කවදාවත් කැනඩාවට එන්න ආසම හිටපු කෙනෙක් නෙමෙයි. මම මේ හිටියට. මම තාමත් හිතනවා ලංකාවේ ජීවිතේ මෙහි ජීවිතේට වඩා හොඳයි කියලා. ඉතින් සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි සතුට හොයන්න බෑ. කැනඩාවේ සතුට හොයන්න හරි අමාරුයි. ගොඩාක් මිනිස්සුන්ට ඩිප්‍රෙෂන්, ස්ට්‍රෙස් එක, අන්හැපිනස් ඒගොල්ලෝ ඔය සවුත් ඒෂියන් රටවල් වලට ඇයි මේ පිට රටවල් වල එන්නේ? සතුට හොයාගෙන ඉන්නේ. ඒගොල්ලන්ට සල්ලි මේ හොයන්න පුළුවන්. හැබැයි මම මේක නිකන් ජෙනරලි කියන්නම් අපි මිනිස්සයෝ හැමෝම
අපේ හිත සතුටු කරන්න නේද අපි හැමදේම කරන්නේ. කන්නේ බොන්නේ ඉඳලා හම්බ කරන්නේ ඉඳලා ගෙවල් හදන්නේ කාර් ගන්නේ ඔක්කොම කරන්නේ හිත සතුටු කරන්නනේ. මෙහි ඇවිල්ලා සල්ලි හෙව්වට ඔය සතුට ඒ සල්ලි වලින් හම්බ වෙන්නේ නැහැ. මෙමරිස් හදන්න බෑ මේ රටවල් වල. ඉතින් මම පුද්ගලිකව කැමති ලංකාවේ ඉන්නේ. ඒක මගේ පළවෙනිම කාරණාව. දෙවෙනි එක අර පැන්ඩමික් කාලේ මිනිස්සු මෙහි ඇවිල්ලා හරි සල්ලි හොයාගන්න එක හොඳයි කියලා හිතුවට දැන් මේ වෙලාවේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ එකක් තමයි අපි අපිව දැනුවත් කරගන්න ඕනේ එක එක රටවල් වල නීති පිළිබඳව. ලංකාවේ නීති පිළිබඳව පවා මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නැහැනේ. ලංකාවේ තියෙනවා පුරවැසි පනත තියෙනවා. ඔය ආගමන විගමන නීති තියෙනවා. ඒව ගැන මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඒවා අපි ඇත්තටම ඉගෙන ගන්න දේවල්. ඒතර මේ රටේ දැන් ඒව දන්නේ නැතුව මිනිස්සු ආවහම නීති දැන් හිතන්නකෝ දැන් අද තියෙනවා ඔයා ඇවිල්ලා මාස්ටර්ස් එකක් කරලා මාස 15කටද කොහොමද වැඩි වෙන්න ඕනේ මාස්ටර්ස් එක. ඊට පස්සේ අවුරුද්දක එක්ස්පීරියන්ස් එක ගත්තාම ඔයාට PR එක ඇප්ලයි කරන්න පුළුවන් කියලා දැන් අද තියෙන නීතිය කියලා. ඊට පස්සේ එන අවුරුද්දේ ජනවාරි වෙනකොට මේ නීතිය වෙනස් වෙනවා. දැන් ඔයා මේ මැයි මාසේ එනවා. ජනවාරි වල නීතිය වෙනස් වෙනවා. දැන් මට එහෙම හම්බෙච්ච ගොඩාක් දෙනෙක් ඉන්නවා මාස්ටර්ස් ඉවර කරලා දැන් පර්මනන්ට් රෙසිඩෙන්සි ගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ එක්කෝ සරණාගතයෝ විදිහට ඉන්න වෙනවා. සමහර අය හොඳට ලංකාවේ සල්ලි තිබිච්ච අය. ඊට පස්සේ වර්ක් පර්මිට් එකකින් අවුරුදු 5ක් වැඩ කරන්න වෙනවා. එහෙම නැත්නම් ලංකාවට ආපහු යන්න වෙනවා. ගොඩක් අයට යන්න වෙනවා ලංකාවට. දැන් ඒගොල්ලෝ සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න ඇවිල්ලා PR එක බලාපොරොත්තුව හිටියට ඒක ලැබෙයි කියලා හැමෝටම කියන්න බෑ. සමහර এডুকেෂන් ඒවා තියෙනවා STEM කැටගරි කියලා කියන්නේ. ඒ කියන්නේ science, technology, engineering, mathematics. ඔය හතරෙන් මොන හරි සබ්ජෙක්ට් එකක් ඉගෙනගෙන demanding job දැන් ඒකේ demanding jobs තියෙනවා. ඒක demands ඒවයි අධික ඉල්ලුමක් තියෙනවා. දැන් මේ දවස්වල ඇත්තටම preschool education, special needs education ඊළඟට caregiver ඒ programs වල තියෙනවා මාර ඉල්ලුමක් මේ වෙලාවේ. මේ වෙලාවේ ඔයාලට ඇප්ලයි කරලා මේ අවුරුද්ද ඇතුළත වගේ මේක හදාගන්න පුළුවන් නම් ඒ කැටගරිස් වලින් PR එක ගන්න පුළුවන්. ඊළඟට ටෙක්නොලොජි වල ඩිජිටල් නෝමැඩ් වීසා දෙනවා. ඒ වගේ කැටගරිස් තියෙනවා 2 weeks visa processing. ඔය වගේ ඒවා ටිකක් තියෙනවා. හැබැයි දැන් බිස්නස් ෆයිනෑන්ස් වගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ආවට පස්සේ ඔයාට දැන් ජොබ් එකක් ඔයාට අවුරුද්දක් හරියට හම්බුනේ නැත්තම් ඔයාට PR එකට ක්වොලිෆයි වෙන්නේ නැහැ. ඊළඟට වයස බලපානවා. දැන් ඔයාට වයස 35ට වඩා වැඩි නම් එන්න එපා. මගේ නම් කියන්නේ එන්න එපා. ලොකු අමාරුවක වැටෙනවා. වයස හොඳම කාලේ තමයි වයස 18යි 30යි අතර එන්න පුළුවන් නම් এডুকেෂන් එක අරගෙන එක්ස්පීරියන්ස් අරගෙන PR එක ගන්න කල් තියෙනවා. එහෙම නැත්නම් එන්න එපා. දැන් මට දන්න මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ ඔෆිස් එකේ වැඩ කරපු කෙනෙක් ඇවිත් ඉන්නවා. 38ක් වෙනවා වයස. හස්බන්ඩ් 42ක් 43ක් වගේ ක්වොලිෆයි වෙන්නේ නැහැ. මාස්ටර්ස් ඉවර කළා දැන් ජොබ් එකකට ගියා. ජොබ් එක මාස 6න් යාව ෆයර් කරා කියන්නේ යාව ලේ ඔෆ් කරා. අයින් කරා. එයාට ජොබ් එකක් නැහැ. දැන් ආයෙ ක්වොලිෆිකේෂන් හදාගෙන යා වැඩ කරන්න එපා. දැන් මාස 3ක් විතර ජොබ් එක හොයනවා. ඉතින් ඒ වගේ ඒක ප්‍රශ්න. එතකොට ඔයා ඒ වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ගත්තේ නැත්නම් බැහැනේ PR එක ගන්න. මං කියන්නේ ඇත්තටම ලංකාවේ ඔපචුනිටිස් හදාගන්න පුළුවන් මෙහෙවිල දුක් විඳිනවට වඩා. දැන් ඔය එන ගොඩක් කට්ටිය කෝටියක් විතර වියදම් කරලා ඉන්නේ. දැන් මම ගන්න විදිහට මාස්ටර්ස් ගෙවල් දොරවල් විකුණලා සමහර අය මිනිස්සුන්ගේ ඉන්න අයට ඉල්ලගෙන මාස්ටර්ස් එකට 40,000 කෙනේඩියන්. ඒ කියන්නේ ලක්ෂ 80ක් සාමාන්‍ය ලක්ෂ 80ක් 85ක් යනවා ඉගෙන ගන්න. ඊට පස්සේ මෙහි වියදම් එක්ක බලද්දී ෆැමිලි එකක් එක්ක ආවොත් හස්බන්ඩ් වයිෆ් ළමයි දෙන්නේ ඔයාට අඩුම ගානේ ලක්ෂ 50ක් 60ක් ඕනේ අවුරුද්දට වියදමට. ජොබ් ෆුල් ටයිම් කරන්න බෑ. ඔය සමහර අය හිතනවා ජොබ් කරලා ටියුෂන් ගෙවන්න බෑ. මම ඒක ගැනත් cost of living ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න ඕනේ හැමෝම පුළුවන් නම්. මොකද හරිම වැදගත්. Taman එන්නේ ටාගට් එකක් එක්කනම් කෝටියක් වියදම් කරලා ඇයි ඉන්නේ කෝටියක් වියදම් කරලා ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න. ඔව් නේ. වැඩක් නැහැ. අවුරුදු 25ක් මං ඉඳලා 23ක් මං ඉඳලා මම දන්නවා මගේ නංගිලා එන්න අහනකොටත් මම නංගිලාට කියන්නේ එපා. ඔයාලා ඔය ඉන්න විදිය හොඳ. මගේ ලොකු ඇත්තටම sorry මගේ චූටි නංගි UK ගියා. එයාත් තනියෙන් ඇප්ලයි කරලා ගියේ. මං වගේම තනියෙන් මං ඇප්ලයි කරේ. නංගි තනියෙන් ඇප්ලයි කරලා UK ගියා. යට ජොබ් එකක් හම්බෙලා. එයාත් ඒ ගිය විදිහත් මං වීඩියෝ එකක් කරලා තියෙනවා යන විදිහ තනියෙන් ඇප්ලයි කරලා සල්ලි වියදම් කරන්න නැතුව මිනිස්සුන්ට උදව්වටමයි කළේ. ඊට පස්සේ එයා ගිහිල්ලා හස්බන්ඩ් නුයි ළමයිනුත් ආවා. ඔක්කොම වැඩ කරා. ළමයි ඉස්කෝලේ ගියා. අවුරුද්දක් හිටියේ ඉන්න බෑ කියලා ලංකාවට ගියා. ඒ දන්නවද?
ඒගොල්ලෝ ඕ දැන් ලංකාවේ ඊට UK වඩා හොඳට එකේ හිටියේ. තත්ත්වෙත් හරි හරි එච්චර සුභවාදී නෑ. දැන් ඔව්. රූල්ස් චේන්ජ් වෙන එක ගැන හොඳම උදාහරණය තමයි මේ ළඟදී ඕස්ට්‍රේලියාවේ ගොඩක් PR රූල්ස් වෙනස් වුණා නේද? ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා අරගෙන සල්ලි ගොඩක් වියදම් කරලා ගෙවල් දොරවල් කාර් ඒවා විකුණලා ගිය කට්ටිය දැන් කියන අයියෝ අපෝ අපි අපරාධ ගෙයක් හරි තියාගන්න තිබුණා ලංකාවේ. එහෙනම් මම ගොඩක් අය පර්සනලි දන්නවා. ඇත්තටම හරි කනගාටුදායක මේකක් සිටුවේෂන් එකක් මොකද දැන් මිඩල් ඊස්ට් වල වුණත් මම අවුරුදු 13ක් UAE වල ජීවත් වෙච්ච කෙනෙක් නිසා මම කියන්නේ මිඩල් ඊස්ට් වල අපි දුබයි උදාහරණයට ගමුකෝ ඇවිල්ලා අපේ තරුණ කට්ටිය වැඩ කරනවා පැය 12ක් සමහරු මෝල්ස් වල හිටගෙන සේල්ස් කරන අය නැත්තම් ගෙවල් වලට සපෝට් වර්කර්ස් විදියට යන කට්ටිය එහෙම එක එක ජොබ්ස් වල ඒගොල්ලෝ වැඩ කරනවා හරි මහන්සි වෙලා ගොඩක් අමාරුවෙන් වැඩ කරනවා මේ පොඩි බෙඩ් ස්පේස් එක නැත්තම් පොඩි කාමරයක නැත්තම් දැන් UK ඕස්ට්‍රේලියා කැනඩා වගේ රටවල පොඩි අපාර්ට්මන්ට් එකකට කොටු වෙලා නේද බේස්මන්ට් හවුස් එකක් රෙන්ට් කරගෙන එහෙම නේද එතකොට මේ හાર્ඩ් වර්ක් එකම අපි ලංකාවේ කරොත් මේ සල්ලි ටිකම අපි ගෙවල් දොරවල් තියාගෙන කොහොම හරි බිස්නස් එක දැන් ඒ වගේ අර ඉනොවේටිව් නැත්තම් ඉනිෂියේටිව්ස් ලංකාවේ මිනිස්සු ගන්න නැහැ නේද හරියට කොහේ හරි පනින්නම තමයි බලන්නේ. ඔව් ඒක තමයි දැන් ඔක ඔය කියපු මෙන්ෂන් කරපු එක හරිම වැදගත් ඇත්තටම දැන් මමයි හස්බන්ඩ්යි මෙහි ආවේ 23කට ඉස්සල්ලානේ. දැන් අපිට කලින් ආපු අය තියෙනවා. අපි ඇත්තටම ආවේ ටෙක්නොලොජි මගේ හස්බන්ඩ් IT ෆීල්ඩ් එකේ එයාපෝට් එකේ වැඩ කරන්නේ. එතකොට එයාට ඒ ලංකාවේ IT ප්‍රෝග්‍රස් වෙනවා හරි ස්ලෝ ඒ දවස්වල. ඔව්. එතකොට එයාට ඔපචුනිටි එක හරි අමාරුයි. තව අර අලුත් ඒවා ඉගෙනගෙන ඉස්සරහට යන්න. එයාගේ කම්පැනි එකක් තිබුණා. ඒකත් වහලා ආවේ. එතකොට මෙහි ආවට පස්සේ මේ ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස් වෙන්න මේ ස්පීඩ් එක වැඩි ඇත්තටම. එතකොට එයාට ඒක හරි වාසියක් වුණා මේ එයාගේ ෆීල්ඩ් එක ඉස්සරහට යන්න. ඉතින් IT වගේ ෆීල්ඩ් එක හොඳයි. නමුත් අපි දැන් කල්පනා කරන්නේ ඇත්තටම අපි මේ ඔක්කොම කරලා සතුටනේ හොයන්නේ. සල්ලි හම්බ වෙනවා හරි. නමුත් සතුට කොහෙද තියෙන්නේ? අම්මලා තාත්තලා ලංකාවේ, සහෝදරයෝ ලංකාවේ, ඔක්කොම යාළුවෝ ලංකාවේ. වෙඩින් එකක් තිබ්බොත් ඒක මිස් වෙනවා. ෆියුනරල් එක මගේ මාමා ඇත්තටම අද නැති වුණා. ඉතාමත් I'm sorry. ඉතින් මම මාමා ගිය මාසේ ගිහලා මම මාමව බලලා ආවේ ආසනීපෙන් හිටපු නිසා. නමුත් ෆියුනරල් එකක් වුණොත් ඒක මිස් වෙනවා. දැන් මගේ හස්බන්ඩ්ගේ මල්ලි ගිය මාසේ නැති වුණා. ඒකට ෆියුනරල් එකට ගියා හදිස්සියෙන්. එහෙම දැන් අපිට අර හැම ඉවෙන්ට් එකක්ම දැන් අපි නෑයෙක් දකින්නේ අපේ festivals ඔක්කොම මිස් වෙනවා. no memories right. ඉතින් මෙහි අර කමියුනිටි එක හදාගෙන මෙහි අර පොඩි ඉවෙන්ට්ස් එහෙම කරනවා මිනිස්සු. but your loved ones ඔයාගේ ආදරණීය මිනිස්සු තමන්ගේ වටේ ඉන්න අය නෑ කවුරුවත්. එතකොට සුජා මම එක දෙයක් ඇඩ් කරන්නද මෙතන sorry දැන් ඔයා කියවනේද IT පැත්තෙන් demand yes දැන් අවුරුදු ඕගොල්ලෝ යන කාලේ අවුරුදු 23කට කලින් maybe yes මේ වගේ passport දැන් හැමෝම යුරෝප් වලට ඇමරිකා කැනඩා යන්නේ passport එකක් ගන්න ඇත්ත කියමුකෝ අපි එතකොට ඒ වගේ රටවල් වල passport තියෙන එක opportunities ගොඩක් අපිට අවස්ථාවන් අරන් දුන්නා කියලා කියමුකෝ හැබැයි දැන් globalize වෙලා තියෙනව නේද මුළු ලෝකෙම ඒ කියන්නේ ගෙදර ඉඳගෙනම ඩිජිටලි ඕස්ට්‍රේලියාවේ කම්පැනි එකකට කැනඩාවේ කම්පැනි එකට වැඩ කරන හැකියාවක් තියෙනවා නේද? අපි දැන් ග්ලෝබලි කනෙක්ට් වෙලා තියෙන්නේ. එක්සැක්ට්ලි. දැන් ඇත්තටම දැන් අපි එන කාලේ ඉන්ටර්නෙට් කියලා දැන් මම කිව්වේ අපි ඇප්ලයි කරේ ඔක්කොම පේපර් බේස්. ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. එතකොට දැන් 2009 10 වගේ වෙනකොට තමයි මේක පික් අප් වෙලා එන්න ගත්තේ ඉන්ටර්නෙට් එක ලංකාවේ. දැන් ඇක්සස් කරන්න පුළුවන්. ඕන එකක් ඇක්සස් කරන්න පුළුවන්. ලංකාවේ බේස් වෙලා දැන් ලංකාවේ වුණා ඩිජිටල් නෝමැඩ් වීසා කියලා වීසා එකක් දෙනවා ලංකාවට පිට රටවල ඉන්න අයට ඇවිල්ලා වැඩ කරන්න මම දන්නේ ගොඩක් කට්ටිය ලංකාවේ දන්නේ නැතුව ඇති මේ දැන් ඔයා හිතන්නකෝ ඔයා ලංකාවට ගියොත් මං හිතමු අපි හිතමු ඔයා ලංකාවේ සිටිසන් කෙනෙක් නෙමෙයි කියලා ඔයා YouTube channel එකක් කරනවා ඔයා එකෙන් හම්බ කරනවා කියමුකෝ ඔයාට ඩිජිටල් නෝමැඩ් වීසා දාලා ගිහිල්ලා ලංකාවේ ඉඳලා වැඩ කරන්න පුළුවන් ඉතින් එහෙම ඔපචුනිටිස් දැන් තියෙනවා ඉතින් අපි ඇත්තටම දැන් හිතන්නේ ඒකයි මේ මම කියන්න ගිය අපි IT ප්‍රෝග්‍රෙසිව් නැති නිසා මෙහි ආවට දැන් අපි හිතනවා නෑ ලංකාවේ කරන්න හොඳම දේ තමයි වගා කරන එක. This is our plan now. අපිට නිකන් පොඩි අක්කර ගානක් දැන් අපි හොයෝ ඉන්න ඉඩම අරගෙන අර ටනල්ස් ගහලා වගා කරන අපි හැමදේම කරන්නේ කාලා බීලා ජීවත් වෙලා සතුටින් ඉන්න. ඉතින් මානසික සතුට නේද? ඔව් මම හිතාගෙන ඉන්නෙත් මම ලොකු ගෙවල් නම් හදන්න අදහසක් නෑ. පොඩි 2 rooms, kitchen, living room,
අර පොඩි කබාන එකක් මෙඩිටේට් කරන්න නිකන් කැබින් එකක් වගේ මෙඩිටේෂන් වලට මමයි හස්බන්ඩ් දෙන්නම මෙඩිටේට් කරනවා. ඒ වගේ පොඩි එකක් හදාගන්න. ඇතිනේ හොඳටම දැන් ලංකාවේ මිනිස්සුන්ගේ හීන ලොකු වෙන්න තමයි මේ ප්‍රශ්නේ වැඩි වෙන්නේ. ණය වෙලා ලොකු තට්ටු දෙකේ තුනේ ගෙවල් හදලා රූෆ්ටොප් දාන. මගේ යාළුවෝ ඉන්නවා මේ තට්ටු දෙකේ තුනේ ගෙවල් හදලා උඩ තට්ටුවට ගිය කාලේ මතක නෑලු. යන්න වෙන්නේ නැහැ. කකුල් රිදෙනවා උඩට පල්ලෙහාට ගිහින්. serious issue right? I ණය අනිත් එක වෙන්නේ. සුජා දැන් මිනිස්සෙකුට යන්න පුළුවන් හයිට් එකක් තියෙනවානේ. දැන් අපි කියමුකෝ දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා නේද ලෝකයේ සතුටුම රටවල් කියලා අර ස්කැන්ඩිනේවියන් රටවල් ලිස්ට් එකට එනවා. ඒ ගියාම තනිකර අයිස් ડિප්‍රෙසිං හිරු එළිය නෑ මාස ගාණක්. එහෙම ජීවත් වෙනකොට we question අපිට හිතෙනව නේද මොකද්ද මේකේ තියෙන සතුට? අපිට අර ලංකාවේ ඉපදිලා ඕන ඕගෑනික් කෑමක් ගන්න පුළුවන් රස කෑම අපේ රටේ මුළු අවුරුද්දම හිරු එළිය බීච් එකට යන්න ඕනද වෝටර්ෆෝල් බලන්න ඕනද හැමදේම අතලඟනේ තියෙන්නේ. අපිට ඉතින් ඒකේ මේක තේරෙන්නේ නැහැ. ඒ වුණාට අපි කියමුකෝ ඒ වගේ රටකට කොහොම හරි ගියාට පස්සේ හම්බ කරලා ඔක්කොම කරාට පස්සේ අපේ හිත කියන්නේ ලංකාවට වෙකේෂන් යන්න ඕනේ කියලා. එතකොට කොහෙද තියෙන්නේ සතුට නේද? අන්න ඒකයි. දැන් ඕක මම ඇත්තටම මගේ ඔෆිස් එකේ 3000ක් විතර ඉන්නවා මගේ ඔෆිස් එකේ. මම පොඩ්ඩක් මෙඩිටේෂන් උගන්වනවා, බුද්දිසම් උගන්වනවා. මට පුළුවන් ගෲප්ස් වලට අපේ ගෲප්ස් තියෙනවා. එතකොට මම ඒගොල්ලන්ට හැමතිස්සෙම කියන එකක් තමයි අපි අර ප්‍රෙස්ටීජ් එකට ලොකු ගෙවල් හදාගෙන නිකන් මොකද ඒකට කියන්නේ සිංහල වචනේ ආඩම්බරයට නේද? ප්‍රෙස්ටීජ් එකට කිව්වම නිකන් ලොකුකම පෙන්වන්න වගේනේ. ඔව් ලොකුකමට කියමුකෝ. ලොකුකමට කියමුකෝ. ඔව්. එහෙම ගෙවල් හදාගෙන ලොකු වාහන ණය වෙලා කරන්නේ හොඳේ. සල්ලි අතේ සතේ නෑ හැබැයි. කරලා ඊට පස්සේ මෙහෙ වුණත් මේ රටවල් වල වුණත් මිනිස්සු සතුට හොයාගෙන යන්නේ කැලේට. කැම්පින් කරනවා. වතුර හොයාගෙන, ගස් හොයාගෙන, නිදහස හොයාගෙන. දැන් අපි වුණත් සබාදාම හොයාගෙන. සබාදාමට අපි අනුගත වෙන තරමට අපේ ස්ට්‍රෙස් ලෙවල් එක අඩු වෙනවා. අපි මම හස්බන්ඩ් අපි යාළුවෝ එහෙම කැම්පින් යනවා සමහරවිට. ඒ ගිහිල්ලා අර ටෙන්ට් එක ගහලා ඒ ලස්සන ඇක්ටිවිටි එකක් අරක ඇතුලේ හරියට වොෂ්රූම් එහෙම නෑනේ අර අපි කියන්නේ වල දාලා තියෙන්නේ වැසිකිලි ඒව තමයි තියෙන්නේ කැලෑවේ. සමහර වෙලේ වැසිකිලිත් නෑ නිකන් යන්න ඕන එහෙම. නමුත් ඒ සබහා දාමත් එක්ක තමයි මිනිස්සු ඉන්ටර්නෙට් වැඩ කරන්නේ. අපි ෆෝන් ගෙනිච්චලා වැඩක් නෑ. ඉන්ටර්නෙට් නෑ. ලැප්ටොප් නැහැ. ටැබ්ස් නැහැ. ඒව මුකුත් නැහැ. අපි අර ඇවිදින්න යනවා, නාන්න යනවා, හයිකින් යනවා, සයිකල් පදිනවා. අපි අර නේචර් එකත් එක්ක බද්ධ වෙලා දවස් 3ක් විතර හිටියාම මේ ස්ට්‍රෙස් එක මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා කූල් වෙනවා දැනෙනවා. එතකොට මම කියන්නේ ඒකයි දැන් අපි අර ටවුන් වල ලොකු ගෙවල් හදන් හිටියට මිනිස්සු ඇත්තටම හොයන්නේ සතුට. ඒ හෙව්වට සතුට අර ලොකු බඩුවල නැහැ. බුදුදහමේ මේක තමයි උගන්වන්නේ. තමන්ගේ හිතේ තමයි සතුට හදාගන්නේ අපි. ලොකු බඩුවලවත් එහෙම නැහැ. ඒ නිසා සරලව ජීවත් වෙන්න පුළුවන් තරම් ওই ගමකට ගිහිල්ලා ගමක වගා කරගෙන කුඹුරක ඔය ඇලදොලක නාලා හරි ලස්සනට හිතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. මෙහෙමනේ සුජා දැන් දකුණු ආසියාවේ විශේෂයෙන් ලංකාව ගැන අපි කතා කරන නිසා ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි. මම දැකපු විදියට ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ අනුන් වෙනුවෙන්. ළමයට කියනවා අරක දැක්කා නේද? උඹ මෙහෙම ඇන්දොත් අරයා මොනවා කියයිද? උඹ A level pass වුණ නැත්නම් නෑදෑය මොනවා කියයිද? අසල්වැසිය මොනවා කියයිද? ඒගොල්ලන්ට පේන්න ගයක් හදන්න ඕනේ. ඒගොල්ලන්ට පේන්න කාර් එක යන්න ඕනේ. මම පහසුවෙන් මට ඇඳුමක් අඳින්න ඕනේ. ඒ ගැන හිතන්නේ නැහැ. මට පහසු වෙන විදියට ගයක් හදා ගන්න ඕනේ. ඒ ගැන හිතන්නේ නැහැ. අනිත් අයට පෙන්වන්න තමයි නේද ජීවත් වෙන්නේ. හොඳ කතාවක්. මොකක්ද කියන්නේ මට කියන්න ගොඩක් දේවල් තියෙනවා ඔය ගැන. ඇත්තටම මම තමයි හොඳම උදාහරණේ අනුන් කරන දේවල් නොකරන කෙනෙක් හැටියට. කවදාවත් කරන්නේ නැහැ මම කවුරුත් කරන දේවල්. මම දැන් අවුරුදු 23ක් වෙනවා මෙහි ඇවිල්ලා මට මගේ හස්බන්ඩ්ට වාහනයක් තියෙනවා. එයා වැඩට යන්නේ කිලෝමීටර් 25ක් ඩ්‍රයිව් කරන්න ඕනේ බස් නැහැ ඇත්තට. මට වාහනයක් ඕනේ මට ඕන නම් ගන්න පුළුවන් වාහනයක්. මගේ ගොඩක් කට්ටිය අහනවා ඇයි වාහනයක් ගන්න නැත්තේ? මට වාහනයක් ඕනේ නැහැ. වර්තිනාද මම ඉන්නේ ඇත්තටම සිටි එකේමයි. අපි මගේ ගෙදර කයින් යන දුර සිටි එකට. ඒතර මම විනාඩි 10ක් යයි ඕනනම් ඇවිදින්න. මට කාය කියන්නේ විනාඩි 2ක් යයි ඕනනම්. මම අර විනාඩි 10 මට එක්සර්සයිස් එකට මම ජිම් එකට දුවන්න ඕනේ නැහැ. මම පයින් යනවා නේ. ටවුන් මගේ බඩු ටික අරගෙන මට බර වැඩි නම් මම ටැක්සි කියනවා නැත්නම් හස්බන්ඩ් ඇවිල්ලා මාව පික් කරනවා. මට හිතෙනවා මට අනුන්ට පේන්නේ වාහනයක් ඕනේ නැහැ කියලා.
අනිත් එක දැන් මට හිතෙනවා එන්න අපි ටිකක් වයසට යනකොට දැන් අර සරලව අපි අර ටීනේජ් කාලේ පොඩ්ඩක් එක්ස්පෝස් වෙනවා වැඩිනේ එක ඒවා ඕනේනේ හැම එකම ස්ටයිල් කරන්න නරම මේ ඔක්කොම ඕනේ. නමුත් වයසට යනකොට මට හිතෙනවා අපිට පොඩ්ඩක් සරල වෙන්න ඕනේ. සිම්පල් ලයිෆ් ස්ටයිල් එකකට පුරුදු වෙන එක තමයි හොඳ. දැන් අපේ මට තිබුණා ඇත්තටම මෙහි අපාර්ට්මන්ට් එකකුයි ගෙදරකුයි මම විකුණුවලා පොඩි ගෙදරකට ආවා. ඉස්සර කාමර 4ක් තිබ්බ ගෙදරේ කාමර 2ක් තිබ්බ ගෙදරකට ආවා. මට හිතෙන්නේ අපි දෙන්නයි දැන් ඉන්නේ. දෙන්නට ඊට ගෙවල් ලොකුවට ඕනේද? මට ඕවා සුද්ධ කරන්න බැහැ දැන්. මට ඕනේ රිලැක්ස් කරන්න, මෙඩිටේට් කරන්න, ඇවිදින්න යන්න. සතුටින් ඉන්න රයිට්. ඕගේ ගෙවල් දොර කොට හදාගෙන ඕවා මේන්ටේන් කරන්න ඕනේ නෑනේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ වුණත් මම ඔයාලට කිව්වේ මම ලංකාවට ඇවිල්ලා මට ලොකු ගයක් ඕනේ නෑ. සමහරට මම බිස්නස් එකක් හදයි මොකද ඉන්කම් එකක් නැතුව ජීවත් වෙන්න බැහැනේ. එතන මට අපාර්ට්මන්ට්ස් තියෙනවා ලංකාවේ අපාර්ට්මන්ට්ස් දෙකක් තියෙනවා මම ඒවා Airbnb එකෙන් රෙන්ට් කරනවා. ඉන්කම් ඕනේ. නමුත් මට ජීවත් වෙන්න අනුන්ට පෙන්න ඕනේ නැහැ. මට ඕන නම් මං අඳිනවා මට ඕන නැත්නම් මං ඕන නැති විදිහට ඉන්නවා. තමන් වෙනුවෙන් ජීවත් වෙන එක නේද? ඔව් ඒ කියන්නේ දැන් මම දැකලා තියෙනවා ඔය Facebook එකේ ඔයා දැකලා ඇති. මේක ඇත්තටම හැමෝටම වැදගත් කතාවක්. එක එක groups තියෙනවානේ. මම දැකලා තියෙනවා ඔය මේ ડિප්‍රෙෂන් හැදිච්ච අය. ඒගොල්ලන්ගේ ඔය මම කියවනවා ඕවා. මම හරියට කියවනවා මේ මිනිස්සුගේ ප්‍රශ්න මොනවද බලන්න. ගොඩාක් අයට තියෙන ප්‍රශ්න ඇවිල්ලා එක්ක මුදල් වලින් පටන් ගන්නවා නැත්නම් රිලේෂන්ෂිප් වලින් නැත්නම් අනුන්ගේ ප්‍රශ්න. එක්කෙනෙක් දාලා තියෙනවා එයා කොරියාවේ ගියාය. කොහෙද ගියාය. ඇවිල්ලා ලස්සන ලොකු ගෙයක් හැදුවා. හැබැයි ලංකාවේ හිටපු එක්කෙනෙක් එයා ඔන්ලයින් ද කොහෙද වැඩ කරලා එයාට වඩා ලොකු ගෙයක් හැදුවලු එහා පැත්තේ එක්කෙනා. මට පුදුම ඊර්ෂියාවක් දැනෙන්නේ එහා පැත්තේ ගෙදර එක්කෙනා මගේ ගෙදරට වඩා ලොකු ගෙයක් හැදුවට කියලා එයා පෝස්ට් එකක් දාලා. ඉතින් මම කල්පනා කරා මිනිස්සු ඉන්නේ කොතනද? ඒ කියන්නේ තමන් ගේ හදාගන්න ඕනේ. දැන් අපිට තියෙනවනේ බේසික්ස් නීඩ්ස්. අපිට උගන්වන්න මූලික අවශ්‍යතා කියලා කන බොන එක, වහලයක් තියෙන එක, ඇඳුම් පැළඳුම්, ඔය වගේ මූලික අවශ්‍යතා ටිකක් තියෙනවනේ. ඒකට ඒ ටික කරන්න ඕනේ අපිව සැටිස්ෆයි කරගන්නනේ. ඒක කම්පිටිෂන් එකක් නෙවෙයිනේ. දැන් ඔයා අපි හිතමුකෝ බත් කනවා කියලා මං කැමති පාන් කන්න කියලා. ඔයා බත් කන නිසා මම බත් කාලා හරියන්නේ නැහැ නේ. මං කැමති ඕනේ මං කන්න. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේක. දැන් මම කියන්නේ ප්‍රතිපත්තියක් හැටියට මං කොටට අඳින කෙනෙක් නෙවෙයි. ඇඟ පේන්න මං අඳින්න එච්චර ආස නැහැ. මට කැතයි එහෙම ඇඳන්. හැබැයි තව කෙනෙක් කොටට අඳින එකට මං විරුද්ධ නැහැ. මම එයා දිහා බලන්නේ. මට ඕනේ. එයාගේ නිදහස, එයාගේ පෞද්ගලිකත්වය නේද? ඔව් ඒක ඒ රෙස්පෙක්ට් කියන එක තියෙන්නේ තමන්ගේ හිතේ අනුන්ගේ ඇඳුමේ නෙවෙයි. එනවා දැන් අපි හිතමුකෝ අපි ඉස්ලාම් ධර්මය අදහන කාන්තාව ඔළුවේ ඉඳන් පල්ලෙහාට වහනවනේ. ඒකටත් අපේ අය විරුද්ධයි. විරුද්ධයිනේ සමහර අය. මං කියන්නේ ඒගොල්ලෝ ඔළුවේ ඉඳන් කකුලට වැහුවා නෙමෙයි ඔළුවේ ඉඳන් කකුලට වෙනකල් ඇරියත් ඒක that is not my business. තේරුණාද? මගේ හිතේ තරහක් එනවා නම් තව කෙනෙක්ගේ ඇඳුම දිහා බලලා ප්‍රශ්නේ තියෙන්නේ මගේ හිතේ නේද? හැබැයි මේවා ගොඩක් පොලිටිකලි මොටිවේටඩ් තමයි. සුජා ඔයා නෝට් කරලා තියෙනවද දැන් සුද්දෝ කියලා අපි අර සරල වචනෙන් කියනවානේ සුද්දෝ ෆොරිනර්ස්. සුද්දෝ එයාපෝට් යනකොට අර මාර ඒගොල්ලන්ට කම්ෆර්ට් වෙන විදියට නේද? ජැකට් එකක් තියාගෙන ටී-ෂර්ට් එකක් දාගෙන ෂෝට් එකක් ගාගෙන එහෙම තමයි එයාපෝට් යන්නේ. අපේ කට්ටිය පොඩ්ඩක් බලන්න තියෙන හොඳම ඇඳුම ඇඳගෙන තමයි එයාපෝට් එකට යන්නේ. අර අනිත් අය බලන්න ඕනේ හයි හීල්ස් දාගෙන හරි. ඒ කියන්නේ අන්කම්ෆර්ටබල් වුණත් අනිත් අය බලන්න තමයි ඇඳුම් අඳින්නේ. සුද්දෝ එහෙම කරන්නේ නැහැ. එයාලගේ පහසුවට තමයි ඇඳුම් අඳින්නේ නේද? ඔව් මම හිතන්නේ ඒකේ ප්‍රශ්නේ දැන් ඔය සුදු අය ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හරියට travel කරනවානේ. ඒගොල්ලෝ exhausted සමහරවිට travel කරලා ඒගොල්ලෝ experience. අපේ අයට it is an event. කලාතුරකින් යන special event එකක්. එතකොට ඒගොල්ලන්ට අර තියෙන හොඳ මේක අඳින්න හිතෙනවා ඇති කියලා මම හිතනවා. මොකද දැන් මේක අර එක්ස්පීරියන්ස් එකක් නැති නිසා මට තේරෙනවා. මම ඒක දැකලා තියෙනවා. ඒක දැන් මම ඇත්තටම රටවල් ගානකට ඇවිදලා තියෙනවා. ඉතින් අපි ඇවිදිනකොට හරිය අමාරුයි අර හොඳ තද ඒවා ඇඳගෙන යන්න. රිලැක්ස් එකක් තමයි. මොකද අපි කොන්ස්ටන්ට්ලි සමහරලාට ෆ්ලයිට් මාරු කරන්න ඕන. සමහරලාට අර ට්‍රාන්සිට් එකේ පැය 7ක් 10ක් ඉන්න වෙනවා. ඒවත් එක හරි අන්කම්ෆර්ටබල් ගොඩක් තද ඒවා ඇඳගෙන ගියාම. එහෙම එකක් තියෙනවා. ඉතින් මම එහෙම එකක් වෙන්න තියෙනවා. එඩියුකේෂන් එකත් එක්ක නේද එන්නේ. දැනුවත් වීමත් එක්ක නේද එන්නේ.
ඔව් ඒක ඔව්. තමයි කියන්නේ අර අපි කියවන එක සහ දැනුවත් වෙන එක හරිම වැදගත් කියලා. දැන් සුජා තව දෙයක් තමයි සෝෂල් කනෙක්ෂන් නේද? පිට රටවල් වල ඉන්නකොට දැන් ලංකාවේ නම් නේබර් කෙනෙක් කියන්නේ අසල්වැසියෙක් වුණත් hina වුණොත් hina වෙනවා අපේ එක එක ෆෙස්ටිවල් වලට අපි කැවිලි ඒව බෙදා ගන්නවා නේද? එතකොට අර සෝෂල් කනෙක්ෂන් එකක් තියෙනවනේ යාළුවෝ අසල්වැසියෝ නැත්නම් ෆැමිලි එකේ කට්ටිය නැත්නම් කාත් එක්ක හරි ගිහිල්ලා අයියේ අක්කේ අංකල් කියලා කතා කරත් ඒගොල්ලෝ hina වෙලා එහෙම කතා කරනවනේ. ඒ වුණාට මේ වගේ රටවල් වල ඒක එච්චරම නැහැ නේද? ඒකත් මං හිතන්නේ ડિප්‍රෙෂන් වලට හේතු වන සාධක නේද? ඔව් lack of ඒක social connections. ඔව් දැන් අපේ අල්ලපු ගෙදර ඉන්න එක්කන දැකලා තියෙනවා නම දන්නේ නැහැ. මට Same. එහා පැත්තේ ගෙදර ඒක තමයි රයිට් ලයික් ඒ ගෙදර මිනිස්සුયો ඉන්නවද කන්නේ මොනවද කොහෙද යන්නේ ඉන්නේ මුකුත්ම අපි දන්නේ නැහැ. ඒක චුට්ටක් ඔව්. ඇත්තටම ඩිස්කනෙක්ටඩ්. අපි අර හ්ම්. කනෙක්ට් වෙලා නැහැ නේබර් හ්ම්. මොන හරි දැන් අපේ තියෙනවා මගේ නේබර්හුඩ් එකේ බාබකියු එකක් ඕගස්ට් වල. එතකොට අපි ඒකට ඔක්කොමලාම අපිට ලීෆ්ලට්ස් දානවා ගෙදරට. මෙදාට හ්ම්. තියෙනවා චාර්ජ් කරනවා ඩොලර් 10ක් හරි 15ක් හරි. ඉතින් අපි ඔක්කොම යනවා ඉතින්. I really like it. මම ආසයි ඒකට යන්න. ඔක්කොම ඉන්නේ අපේ මගේ නේබර්හුඩ් එකේ ඔක්කොම ඉන්නේ සුදු අය. ඉතින් ඒගොල්ලන්ට හ්ම්. අපි නිකන් දුඹුරුනේ. හරි ඒගොල්ලෝ ඉතින් හරි ආසයි අපිත් එක්ක කතා කරන්න. Exotic. ඔව් එක්සොටික් අර ඔලිව් කලර් එක එහෙම ආසයි ඒගොල්ලෝ. ඉතින් නමුත් ඒගොල්ලෝ අපේ විස්තර අහලා ලංකාව කිව්වහම සමහර අය දන්නේ අර පොඩි රටක්නේ ඉන්දියාව කියලා හිතන්නේ අපි. අර ඒ කනෙක්ෂන් එක නැති එක හරිම ડિප්‍රෙසිව් ඇත්තරම. ඒ කියන්නේ මට ડિප්‍රෙෂන් එක හැදිලා තියෙනවා අර ගෙදරින් ඇවිල්ලා මෙහෙ කනෙක්ෂන්ස් නැතුව අර යාළුවෝ ටිකක් හොයාගන්නකල් හරිම ස්ට්‍රෙස්ෆුල් ඒක. ඒක හරි අමාරුයි. ඒකේ එක හොඳ පැත්තකුත් තියෙනවා හැබැයි. අර ලංකාවේ තියෙනවනේ ඕපදූප ඕනවට වැඩිය ප්‍රයිවසි නැතිකම පොඩ්ඩක් තියෙනවා අර දැන් හිතන්නකෝ දැන් මම ඔයාගෙන මොකක් හරි දැනගත්තොත් මම සාමාන්‍යයෙන් අනිත් කෙනෙක්ගේ එකක් තව කෙනෙක් එක්ක කියන්නේ නැති කෙනෙක්. මම පුංචි කාලේ ඉඳන්ම හැටියේ මගේ ආච්චිගෙන් මම ඉගෙන ගත්ත ඒවා වෙන්නේ නැති. මං ආස නැහැ අනිත් අයගේ දේවල් කතා කරන්න. කවුරු හරි මට මොන හරි කිව්වත් වෙන කෙනෙක්ගේ එකක් මං කියනවා මට අදාළ නැහැ නේ මට කියන්න එපා. මට වැඩක් නැහැ. නමුත් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන එකක් දැනගත්තාම හැමෝටම කියනවා. බ්‍රෝඩ්කාස්ට් කරනවා හැමෝටම. ඒක චුට්ටක් අර කනෙක්ෂන් වැඩි වුණාම තියෙන ප්‍රශ්නයක්. මට හිතෙනවා ඒකෙන් මිනිස්සුන්ගේ දැන් මං කිව්වේ අර අපි හිත සතුටු කරන්නනේ හැම එකම කරන්නේ. හැබැයි මිනිස්සුන්ගේ හිතවල තරහ ඇති කරන එක කාරණාවක් ඕක. තමන් ගැන නොදන්න කෙනෙක් දන්නවා වගේ වෙන දේවල් කියනවා. හැබැයි තමන් තමයි තමන් ගැන හරියටම දන්නේ නේ. දැන් ඔය Facebook වල අර කමෙන්ට් දාන අය එහෙම ගෑනු ළමෙක් කොටට ඇන්දොත් ගණිකා වෘත්තියේ යෙදෙනවා වගේ කමෙන්ට් දානවා. මම හැමතිස්සෙම හිතනවා ඒක හරි වැරදි. දැන් ඔයා දන්නේ නැහැනේ යාගේ ජීවිතේ. නේ? සෝෂල් මීඩියා පාවිච්චිය ලංකාවේ ගොඩාක් පුනරුත්ථාපනය වෙන්න ඕනේ in my opinion. මොකද දැන් නිවුස් channel තියෙනවා pages උනත් ප්‍රධාන මාධ්‍ය උනත් දාන්නෙම අර හැංගීම් ඇවිස්සෙන ටයිටල්ස් තමයි ඒගොල්ලෝ දාන්නේ නේද? හැංගීම් ඇවිස්සෙන ටයිටල්ස් දාලා ඉතින් මිනිස්සු ඒ මිනිස්සයව දන්නෙත් නෑ අහලත් නෑ ජීවිතේට ඒ මිනිස්සයාගේ ජීවිතේ මොන ප්‍රශ්න තිබුණාද ඒව මුකුත් දන්නේ නෑ දිගට හරහට කමෙන්ට්ස් දාගෙන යාව ජජ් කරගෙන බැනගෙන යනවා. මම ඒකට හරිම අකමැතියි. ලංකාවේ සෝෂල් මීඩියා කල්චර් එක ඇත්තටම කනගාටු මං හිතනවා ලංකාවට සෝෂල් මීඩියා ගැලපෙන්නේ නැහැ කියලා. මම හිතනවා ගැලපෙන්නේ නැහැ කියලා. හේතුව අපේ විනය ඉස්සලා අපි හදා ගන්න ඕනේ. යම් සමාජ මාධ්‍ය භාවිතා කරනකොට ඒක පරිශීලනය කරන අය දැනගන්න ඕනේ තව කෙනෙක්ගේ ගරුත්වය තමන්ට අගෞරවයක් වෙන විදිහට හැසිරෙන්නේ නැතිව තව කෙනෙකුට මඩ ගහන එකෙන් ඒකෙන් සිද්ධ වෙන්නේ තමන්ටමයි හානිය වෙන්නේ ගොඩක් වෙලාවට. ඒ පරිශීලනය කරන්න දන්නේ නැත්නම් ලංකාවේ මිනිස්සු ඉස්සලා කරන්න ඕනේ ඔක්කොම නවත්තන්න. නවත්තලා මුලින්ම පටන් ගන්න ඕනේ. විනය කියන එක මම ඔයාලට කිව්වේ අර අපේ මිනිස්සු කෙනෙක්ගේ ස්පේස් එක අපි ඒ ගැන තව এডুকেෂන් පැත්තෙන් කතා කරනවා නම් කතා කරමු. ඔව් ලංකාවේ එහෙම කමෙන්ට්ස් දැම්මම මට හිතෙනවා මේ අම්මලා තාත්තලා ළමයාව හදපු හැටි නේද කියලා. anyway සුජා දැන් බටහිර රටවල් වලින් බටහිර විතරක් නෙමෙයි අප්‍රිකානු රටවලින් ඕන ලෝකේ තියෙන හැම රටකම වෙන වෙන සංස්කෘති වෙන වෙන values එහෙම තියෙනවා නේද? so ඒ වලින් ගොඩාක් ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. හැබැයි
ලංකාවේ ගොඩාක් දේවල් තියෙනවා අපි ඇත්තටම අප්‍රීෂিয়েට් කරන්න ඕනේ. හැබැයි අපි හිතන් ඉන්නම මේ ලංකාවේ හැමදේම නරකයි, ලංකාවට සම්බන්ධ හැමදේම අපේ සංස්කෘතියේ තියෙන හැමදේම නරකයි, අපේ කල්චර් එක නරකයි. එහෙම අර මාර නෙගටිව් වයිබ් එකක් යන්නේ ලංකාවේ සරල භාෂාවෙන් කියනවා නම්. ඉතින් මං ඊළඟට අහපු ප්‍රශ්නේ ඔයා ඇයි මේ වෙලාවේ ලංකාවට යන්න තීරණය කරේ? යා දැන් ඇත්තටම මම මේ යන්න කියන එක අද ඊයේ තිබ්බ එකක් නෙවෙයි. මං කවදා හරි ලංකාවට යනවා කියන එක ආපු දවසේ ඉඳන් තිබ්බ එකක්. මගේ එක කකුලක් ඒ පැත්තෙම තමයි කොයි වෙලාවෙත් තිබුණේ. දැන් මෙහි ඉන්නවා කැනඩාවේ අවුරුදු 10 15 ලංකාවට ගියේ නැති අය. මම සමහරවිට අවුරුද්දට අනිවාර්යෙන් හැම අවුරුද්දම යනවා. සමහරවිට අවුරුද්දට දෙපාරක් යන වෙලාවලුත් තියෙනවා ලංකාවට. ඒ මගේ ඩිසිෂන් එක ඇත්තට මම හිතනවා ලංකාවේ වැලියුස් කියන ඒවා මේ ලෝකේ කොහෙවත් ගන්න බැරි ඒවා. සුජා පොඩි බාධා කිරීමක් කරන්නද? දැන් මේක බලන කවුරු හරි හිතනවා ඇති නේද? දැන් කැනඩාවට යන්න ලෑස්ති වෙලා ඒගොල්ලෝ හිතනවා නේද? ලංකාවට දෙසරයක් එනවා එක සැරයක් එනවා කියන ලේසි වැඩක් කියලා. නැහැ නේද? ඒකට ෆ්ලයිට්ස් වල මිල බලපානවා, ඒ වගේම එහෙම එකපාරට නිවාඩු හම්බ වෙන්නේ නැහැ. එහෙම අමාරුවකුත් තියෙනවා නේද? එහෙම රටට යන්න. ඔව්. ඒ කියන්නේ ආපු මුල් කාලේ නම් අවුරුද්දට දෙපාරක් යන සල්ලි නැහැ. කොහොමවත්. වෙලාවත් නැහැ. වෙලාවත් නැහැ අපිට නිවාඩු. එහෙම හම්බෙන්නේ නැහනේ. දැන් මම ඉතින් අර අවුරුදු 20ක් විතර මේ කම්පැනි එකේ වැඩ කළා. මට මේ අවුරුද්දේ සති 7ක් තියෙනවා නිවාඩු. ඉතින් මට ඕනනම් දෙපාරක් යන්න පුළුවන්. නමුත් මං හිතාගෙන ඉන්නවා අගෝස්තු මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් රිට්‍රීට් එකක් තියෙනවා ඒකට යනවා කියලා UK. ඒ නිසා යන්න වෙන්නේ නැහැ ලංකාවට දෙපාරක්. නමුත් වැඩේ තියෙන්නේ දැන් සල්ලි කියන්නේ දැන් ඇත්තටම මමයි හස්බන්ඩ්ුයි යනවා නම් අපිට ටිකට් එකට මේ සැරේ හදිස්සියෙන් ගිය නිසා ලක්ෂ 13ක් විතර ගියා ටිකට් දෙකට විතරක්. ඒක ලොකු මුදලක් මේ අපි හම්බ කරන සල්ලි වලින් ලොකු කොටසක් අයින් වුණානේ. ඊට පස්සේ ලංකාවට ගිහිල්ලත් ඉතින් ලක්ෂ 5ක් 10ක් අතර අනිවාර්යෙන් වියදම් වෙනවා. ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි. දෙපාරක් කරනවා යන්න වුණොත් ලක්ෂ 50ක් අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. ඉතින් ඒක නිකන් සම්පූර්ණ පඩියම ගියා වගේ තමයි. අමාරුයි. නමුත් හැබැයි මෙහෙම එකක් තියෙනවා මම මෙහෙමයි මං වැඩිය shopping යන කෙනෙක් නෙවෙයි. මම සරලව අඳින පළඳින කෙනෙක්. මං වැඩ කරන්නේ I'm working from home. ගෙදර ඉඳන් වැඩ කරන්නේ. මම ඉස්සර ඔෆිස් ගියා. ඉතින් ගෙදර ඉඳන් වැඩ කරන නිසා මට ඉච්චර ඇඳුම් එහෙම ඕනේ නැහැ. ඔය පිජාමා එක යටට මොකක් හරි ඇඳලා උඩට ටිකක් ලස්සන එකක් ඇඳලා ඉන්ස් වලට හොඳටම ඇති. ඉතින් මං කොහොමද අවුරුදු 5කින් විතර එහෙම ඇඳුම් එහෙම අරගෙන නැහැ. ගන්නෑ මම. ගන්නේ නැති වෙන්නේ හේතුව තමයි නිකන් තීරුමක් නැහැ මම පාරේ යන්නේ නැහැ. ඉතින් ඒක එකයි. ඒත් මම ඒ සල්ලි අතරම මම ඉතුරු කරගන්නවා. මම ලංකාවේ අයට මොන හරි අර ගන්නවා. මගේ ටිකට්ස් වලට එහෙම මම මැනේජ් කරනවා. අනිත් එක මේ ගෙදර වුණත් මගේ ගෙදර තියෙන අත්‍යවශ්‍යම බඩු විතරයි. හරිම මිනිමලයිස් ලිවිං තමයි. ඒ කියන්නේ ඉඳ ගන්න කුටු දෙක කීපෙකුයි ලස්සනට තියෙනවා. ඔක්කොම හැමදේම ලස්සන තියෙනවා. හැබැයි මිනිමලිස්ට්. ඒ කියන්නේ අනවශ්‍ය කිසිම බඩුවක් ගෙදර නැහැ. මම ගන්න නැහැ. කවුරු හරි මට මොන හරි ගෙනාවත් මම ඒක ඔතලා තෑග්ගක් විදියට වෙන කාට හරි දෙනවා. මට ඕනේ නැහැ ඒක. ඒකට මට වියදම් වෙන්නේ නැහැ. අනිත් මම මූවි බලන්න එහෙම යන්නේ නැහැ. ට්‍රිප් එකක් ගියත් ඉතින් හස්බන්ඩ් උයි යාළුවෝ කීප දෙනෙක් එක කොහේ හරි යනවා. ඉතින් ඒකට ඔය යන වියදමක් කරන්නේ. එහෙම ලොකුවට මම වියදම් කරන්නේ නැහැ. වියදම් කරන්නේ ලෝභකමට නෙවෙයි. මම කරන්නේ මේ සල්ලි ඉතුරු කරලා ඇත්තටම මම මේ දවස්වල යාළුවෙක්ට පොඩි ප්‍රශ්නයක් වෙලා එයාට උදව්වක් කරනවා මේ දවස්වල මම කැමති නැහැ ඒක කියන්න. ඉතින් ඒවට ඒ වගේ දේවල් කරනවා මම. ඔව් ඒක හොඳ පොයින්ට් එකක් සුජා. මොකද පිටරට ගියාම විශේෂයෙන් අර මිඩල් ඊස්ට් වලට ගිය කට්ටිය. ඒ කියන්නේ හම්බ කරගෙන යාලා ආපහු එන්න ඕනේ ලංකාවට කවදා හරි පාස්පෝර්ට් එහෙම ගන්න බෑනේ. එයාලා අර අතේ තියෙන විදිහට වියදම් කරලා දානවා. ඒක නෙමෙයි. ඔයගොල්ලෝ ගියා නම් ටාගට් එකක් තියෙනවා නම් ඒක අචීව් කරගෙන ලංකාවට ඇවිල්ලා රට ගොඩ ගන්න බලමු. coming back to the question සුජා. ඇයි ඔයා මේ වෙලාවේ තීරණය කරේ ලංකාවට එන්න? ඔව් ඉතින් මම ඒක තමයි දැන් මම ඇත්තටම සරල ජීවිතයක් පුරුදු වෙලා ඉන්න නිසා මම හිතනවා ලංකාවේ තමයි මේ සරල ජීවිතේට හොඳම තැන. ඒක එක. අනිත් එක තමයි ලංකාවේ ඔයා සංස්කෘතිය ගැන කිව්වනේ. මේ ඒ සංස්කෘතිය ගැන කියූප එක හරි වැදගත් කියන්නේ දැන් ලංකාවේ අපි සංස්කෘතිය කියන එක මිනිස්සු හිතාගෙන ඉන්නවා දැන් වෙනස් වෙන්නේ නැති එකක් කියලා. සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන එකක්. ඒකට අලුත් ඒවා එකතු වෙනවා, තියෙන ඒවා නැති වෙලා යනවා. දැන් අර ඉස්සල කොටගම් කතාව කිව්වනේ. ඔයා එතකොට මම කල්පනා කරේ දැන් සීගිරි ලලනාව මුකුත්ම නැතුවනේ ඉන්නේ. ඒකට අපේ සංස්කෘතියේ ඒකද සුද්ධෝ අපිට ගවුම් ඇඳුවනේ.
ඇඳුම් හ්ම්. ඇඳුවනේ ඒකද? එතකොට අපි හ්ම්. දැන් සංස්කෘතිය කියලා අල්ලන් ඉන්න වැරදි එකක්නේ. ඔව් එතකොට සොද්ද ගෙනාපු එක තමයි දැන් අපි සංස්කෘතිය කියලා අල්ලන් හිතාගෙන ඉන්නේ. ඉන්නේ ගොඩක් දැන් අය. මට මතක විදිහට මගේ ආච්චිගේ ආච්චිලා එහෙම කසාද බැඳලා විවාහ නීති තිබුණේ නැහැ. ඒතකොට ලංකාවේ හ්ම්. සංස්කෘතිය කියන එක හරිම වැලියුබල්. ඒක ඇත්ත. හ්ම්. හැබැයි සංස්කෘතියට අපි අනුගත වෙනවා වගේම වෙනස් වීම ඇක්සෙප්ට් කරන්න ඕනේ. අපි ඒක ගන්න ඕනේ. හ්ම්. ඒතකොට ලංකාවේ මම ඔය එන්න අදහස් කරන්න ප්‍රධාන හේතුව තමයි මේ ලංකාවේ සංස්කෘතියේ තියෙන වැලියුස්. හැබැයි හ්ම්. ඒකේ කියන්නේ ඒවා එහෙමම තියෙන්න ඕනේ කියලා. හැබැයි හ්ම්. ඒවට අනුගත වෙලා අපේ තියෙනවනේ අර කල්චරලි තියෙනවා බැඳීම්. හොඳ අපි දේවල්. අම්මා ඔව්. තාත්තට සලකන්න, අපේ කරදරයක් වුණාම මිනිස්සුන්ට දැන් දළදා මාලිගාවේ ඊයේ පෙරේදා තිබුණ හ්ම්. වෙලාවේ අපේ මිනිස්සු හ්ම්. කොච්චර සැලකුවද මේ මිනිස්සුන්ට ඔව්. කන්න බොන්න දීලා හ්ම්. කිසි අඩුවක් සමහර වෙලාවට මම දැක්ක දාලා තියෙනවා මේ මිනිස්සු කන්න දෙන්න එපා කියලා වඳිනවා කියලා. එච්චර ඔව්. කෑම තිබුණාලු. ඉතින් හ්ම්. හිතන්නකෝ දැන් මේ වගේ රටක එහෙම කරනවා හරි අඩුයි. දැන් හ්ම්. අපේ ලංකාව වගේ රටක මට ගෙදර කන්න නැත්තම් අල්ලපු ගෙදර කියලා අනේ නැන්දේ කන්න දෙන්න මොන හරි කිව්වොත් කන්න දෙනවා මිනිස්සු. ඇත්තට මම එන්න තීරණය කරන්න හේතුව එකක් තමයි මගේ සතුට තියෙන්නේ, මගේ රූට්ස් තියෙන්නේ ඉන්නේ. මගේ හ්ම්. බැඳීම් තියෙන්නේ මගේ අම්මා තාත්තා, මගේ සහෝදරයෝ, මගේ නීසස් නෙෆියුස්ලා, මගේ නෑයෝ, මගේ පුඩි කාලේ ඉඳන් හිටපු යාළුවෝ, මගේ හ්ම්. අවුරුදු 3 ඉඳන් හිටපු මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එයා මුස්ලිම්. හ්ම්. එයා තමයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තාම. දැන් හ්ම්. අවුරුදු කීය 50ක් විතර. දැන් මට හ්ම්. I'm over 50. හ්ම්. වයස කියන්න බය වෙන්න ඕනේ නැහැ. මම නම් බය සමහර වෙලාවට ඇන්සයිටි. මට එහෙම එකක් නැහැ. මේ anyway මේ ඒ වගේ බැඳීම් සතුට සරලකම සංස්කෘතිය ඒව ඔක්කොම හ්ම්. තියෙනවා. හැබැයි සංස්කෘතිය කියන එක ගැන මම වැඩියෙන් කතා කරන්නේ අපේ මිනිස්සු සංස්කෘතිය කියලා අල්ලගෙන ඉන්න එක වැරදි. හ්ම්. මේ වැරදි තැනින්. දැන් අපේ මේ ගොඩක් කට්ටිය කොට ඇඳුම් ඒවට මේවට බනිනවා. එතකොට අපි පිරිමි කට්ටිය බෝතල් පාටි දානවනේ ඒක සංස්කෘතිය කියලාද? ඒක නෑනේ සංස්කෘතිය කියලා නෙමෙයි. ඒකට බනින්නේ නැහැ කවුරුත්. හ්ම්. දැන් ඒක නෑ වැරදි තැනින් අල්ලගෙන ඒව කතා කරන්නේ නැතුව මිනිස්සු මේ සරල ජීවිතේට ගහකොළ වලට ආදරය කරන්න දැන් ලංකාව තරම් ග්‍රීන් පරිසරයක් නෑ. ඔව්. මෙහා මේ රටවල් වල දැන් අපි එළියට බැස්සොත් ලංකාවේ අපි පොඩි වත්තක් නුවර තිබුණේ චූටි අම්මාලාගේ එළියට බැස්සොත් අබ ගෙඩියක් කඩාගෙන කන්න පුළුවන්. අලි පෙර ඔව්. ගෙඩියක් කන්න පුළුවන්. කෙහෙල් ගෙඩියක් ඕර්ගෑනික් කන්න නේද? පුළුවන්. ඔක්කොම ඕර්ගැනික්. ඒ කියන්නේ අපි ජීවත් වුණේ හැදුනේ වැඩුණේ අන්න ඒ වගේ පරිසරයක. ඒතකොට හ්ම්. මෙහි ආවට පස්සේ පයිනස් ගස් තමයි කන්න තියෙන්නේ. පයිනස් නේ හැමතැනම තියෙන්නේ. හ්ම්. වින්ටර් එකේ මුකුත් දැන් මම ඇත්තටම පුරුද්දක් මම ලංකාවේ චූටි කාලේ ඉඳන්ම වවන්න ආසයි කෙනෙක්. මෙහි මං ගෙදර පිටිපස්සේ මම පොඩි පාත්ති ටිකක් දාලා දැන් මේ දවස්වල වවනවා ඇත්තටම. මම ඒ සමයකේ මම කැම ටික ගන්නේ කොළ ಜಾති, බෝන්සි, අල ඔක්කොම වවනවා. ඉතින් මට ලංකාවේ ඒක කරන්න නිකන් තක්කලි ගෙඩිය ජනේලෙන් එළියට විසි කරොත් ගෙඩිය හැදෙනවා කියන්නේ. ඒ වගේ ලංකාවේ. ඉතින් ඒ වගේ තැනක ජීවත් වෙන එක තමයි මගේ අරමුණ. මට හ්ම්. හිතෙනවා මේ වගේ රටක අපිට එහෙම ගන්න තරම් දේවල් නැහැ. සල්ලි හොයන්න පුළුවන්. මම කියන්නේ කාටවත් ඇවිල්ලා සල්ලි හොයන්න එපා කියලා. හැබැයි මේ රටේ සල්ලි හොයලා ඉතුරු කරන්න ලේසි නෑ. මාර ඔව්. ලොකු කැපයක් කරන්න ඕනේ. සෝබන ඔව්. ජීවිතයක් ගත කරොත් මෙහි ටිකක් අමාරුයි ගෙනියන්න. ඔව් මං ඒක එහෙම තව දෙයක් දැන් ලංකාවෙන් එන කට්ටිය හිතනවා නේද අපි කොහොම හරි ගේමක් දැන් සෝරි ඉස්සෙල්ලාම ඒගොල්ලෝ හිතනවා නේද දැන් ලංකාවේ ජීවිතේ හරි එක්ස්පෙන්සිව් කියලා. මේ වගේ රටවල් වලට ආවොත් වෙන්නේ ඔයගොල්ලෝ හම්බ කරන එක ටැක්ස් වලටම යනවා මේ කෑමත් එච්චර අර සැටිස් නෑ නේද කෑම. නෑ ෆ්‍රෙෂ් නෑ එකෝ නැත්තම් ෆ්‍රීසර් පොහොර වල ගාලා ඔව් එහෙම බොටල් කරලා ටින් කරලා තමයි කෑම තියෙන්නේ. ඉතින් ඒකත් මිස්කන්සෙප්ෂන් එකක් නේද ලංකාවෙන් එනකොට හිතනවා අපි කොහොම හරි ඒ රටවල් වලට ගිහිල්ලා සල්ලිකාරයෝ වෙනවා කියලා. තව දෙයක් තමයි මම කියන්න කැමති මේ මගේ එක්ස්පීරියන්ස් එක මම ෂෙයා කරන්න කැමති විශේෂයෙන්ම මේ මිඩල් ඊස්ට් වල ජීවත් වෙච්ච නිසා සුජා දැන් ඒ වගේ රටවල් වල අවාසනාවකට අපේ අක්කලා අම්මලා නංගිලා අපි අවලා තියන්නේ ගෙවල් වලට වැඩට නේද? ඒකේ කිසිම අවුලක් නැහැ. ඕන රැකියාවකට ඒ කියන්නේ රෙස්පෙක්ට් එක දෙන්න ඕනේ අපි නේද? හැමෝම හાર્ඩ් වර්කින්. ඒ වුණාට දැන් එහි කට්ටිය මම කියමුකෝ මම දැන් කොච්චර ඉගෙනගෙන තිබුණත් ශ්‍රී ලංකන් කිව්වම එයාලට ඉස්සෙල්ලාම ඔළුවට එන ඉමේජ් එක තමයි මෙයා මේ ගෙදර වැඩ කරන කෙනෙක්. ඔයාලට තේරෙනවද මම කියන්නේ නැද්ද? සෝ එතකොට අර මට ඇත්තට මේ පර්සනලි ඒක ගොඩක් ඩිස්ටර්බ් වුණා ඒ ගැන like
අර අපි ඩිසර්විං රෙස්පෙක්ට් එක හම්බ වෙන්නේ නැහැ. මොකද එයාලා ඔල්රෙඩි අර පික්චර් එකක් මවාගෙන ඉන්නවා අපි ගැන. මෙයාලා මේවට තමයි සුදුසු. තේරුණාද මං කියන එක? ඉතින් ඔව්. පිටරටවල වලට ගිහිල්ලා දැන් සමහරව ඉන්නව නේද ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා එයාලත් ගෙවල් විකුණලා වාහන විකුණලා තමන්ගේ දෙමව්පියෝ දාලා මේ ඒ අර සෝෂල් කනෙක්ෂන් ඔක්කොම දාලා පිටරට වලට ගිහිල්ලා සමහරු අර ඒගොල්ලෝ කවදාවත් හීනෙන්වත් හිතන්නේ නැති රැකියා කරන්න සිද්ධ වෙනව නේද? ඔව් දැන් ඔයා හොඳ දේවල් දෙකක් තුනක් කිව්ව මට ඒ ගැන කතා කරන්න පොඩි දෙයක් තියෙනවා මම ටීචර් කෙනෙක් වෙලා හිටපු නිසා ලංකාවේ ගුරුවරියක් විදිහට මට හම්බෙච්ච සිදුවීම් ගණනාවක්. ඒක මම පස්සේ කතා කරන්නම් এডুকেෂන් ගැන කතා කරද්දී දැන් ඇත්ත මට මතකයි දැන් අපි ආපු කාලේ අපි ආවේ ඉගෙන ගන්න ඉස්සෙල්ලාම මොකද IT ඉගෙන ගන්න ලොකු මේකක් තිබුණා මගේ හස්බන්ඩ්ට. එතකොට මම ඇත්තටම ඉස්සෙල්ලාම වැඩ කරා නැනී කෙනෙක් විදිහට. නැනී මම ගුරුවරියක් නේ ලංකාවේ. එතන නැනී කෙනෙක් කියන්නේ බබෙක් බලාගෙන ඉන්න ඕනේ ගෙදර. ඒ බබාගේ අම්මයි තාත්තයි දෙන්නම පයිලට්ස්ලා. ඒගොල්ලෝ යනවා දවස් 3-4 බස්සේ තමයි එන්නේ. මේ අවුරුදු 3-4ක් ඇති පොඩි බබා පුංචි පුතෙක් සුදු එක්කෙනෙක්. හරි ලස්සන ළමෙක්. එයාව බලාගෙන මට ගෙදර ඉන්න ඕන. ඉතින් සමහර වෙලාවට මම ඉතින් එයාට ඒගොල්ලෝ දීලා තියෙන විදිහට තමයි ආව ඩිසිප්ලින් කරන්න. ඒ ඔක්කොම දීලා තියෙනවා. ඒ ටික කරලා සමහරලාට රෑ 1-2ට තමයි ඉතින් ෆ්ලයිට් එන්නේ. අහම පයිලට් ගෙදර ආවම මම ගෙදරින් එළියට බහින්න ඕන. ඒ කියන්නේ මට වැඩ ඉවරයි මම ඕෆ්. ඔව්. සමහර වෙලාවට 1-2ට බස් නැහැනේ. කිලෝමීටර් 7-8 මම පයින් එන්න ඕන. ඔව්. හොඳේ ඒ දවස්වල ආපු දවස්වල මම කාර් එකක් ගන්න කොහොමත් සල්ලි නැහැ ඒ දවස්වල. හස්බන්ඩ් සමහරලාවට එයා එනවා එයා වැඩ ඇරිලා දැන් පහුවෙන්ද උදේ වැඩ නම් එයාට එන්න බෑ. මම පයින් එනවා. ඒතකොට මේ රටවල් වල දුක් විඳිනවා කියන එක මේ ඒ කියන්නේ හරීම මේ අමාරුයි. ඒ කියන්නේ තනියෙන් තමන්ගේ වැඩ ටික කරගන්න ඕනේ. හැබැයි එහෙම වුණා කියලා කවදාවත් මහරයකට දෙකට ආවා කියලා කවදාවත් ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. සේෆ්ටි මාර සේෆ් කවුරුවත් මේ ඔයා දිහා නරක විදියට බලන්නේ නැහැ පාන්දර 12ට එකට වැඩ ඇරිලා ආවහම දැන් ලංකාවේ හවස 6 පහුවෙලා ඔයන්ලා මේ පාරේ ඉන්න බෑනේ හිටගත්තොත්. මිනිස්සු කොච්චර ඒවා කියනවාද? නේද? එහෙම නැහැ. ඊට අමතරව ඊට පස්සේ මම ඇත්තටම වැඩ කරා මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක බ්ලූබෙරි ෆාම් එක. බ්ලූබෙරි ෆන් එකට තමයි ඉතින් ඇත්තටම ගියේ අර කට්ටිය එක්ක යන්න ඕන නිසා. ඉතින් ඒකේ දවස් 3ක් විතර වැඩ කරේ හරි අමාරුයි. මම ටිකක් කොට නිසා ලේසි. දැන් සමහර යාළුවෝ අර උසාය මේ බඩගගා දනගගා බ්ලූබෙරි කැඩුවේ ඒගොල්ලෝ හරි ගොඩ උස. ඊළඟට අපි තව වැඩ කරලා තියෙනවා. මගේ හස්බන්ඩ් ඉගෙන ගන්න කාලේ වැඩ කරා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක. අත්උදව් දුන්නා ගිහිල්ලා කන්ස්ට්‍රක්ෂන් වලට. දැන් ඒ අපි ප්‍රෝග්‍රෙසිව්ලි අර එක හොඳ ජොබ් එකකට යන්න කලින් සෑහෙන දුක් විඳලා තමයි එතනට යන්නේ. ඒ නිසාම මෙහි කිසිම ජොබ් එකකට මිනිස්සෙක් අවමන් කරන්නේ නැහැ. අර හැම ජොබ් එකක්ම ජොබ් එකක්. මම නම් ඇත්තටම ලංකාවේ වුණත් වැඩ කරන අයට වුණත් මම මහත්තයා කියලා කතා කරනවා. මට හිතෙන්නේ මට නෝනා කියනවා නම් කවුරු හරි ඇයි මට බැරි තව කෙනෙකුට මහත්තයා නෝනා කියලා කතා කරන්න. මම නෝනා වෙන්න නෝනා කියන නමම ඕනේ නැහැ. අද ඩ්‍රයිවර් මහත්තයා මං කියන ඩ්‍රයිවර් මහත්තයා. ප්‍රශ්නේ මං thank you කියලා බයින්නේ. බස් එකේ ගියොත් ලංකාවේ මං යනවා සමහරලාට මං කලවත ගොඩේ ඉන්නේ බත්තර මුල්ලට වාහනේ නම් බත්තර මුල්ලේ හරි අමාරුයි නවත්තන්න. ඔතන ඉඳන් පොඩි බස් රයිඩ් එකක් ගත්තාම බස් වල 3ක් වගේ තියෙන්නේ මට යන්න ඕන තැනට යන්න. මම thank you කියලා බහින්නේ. බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා thank you කියනවා. මිනිස්සු බලනවා ඉතින් මගේ දිහා. කවුද මේ thank you කියන එක්කෙනාගේ. ඔව් ඒ වගේ හොඳ පුරුදු අපි ගේන්න ඕනේ ලංකාවට ගොඩක් නේද? ඒ කියන්නේ ඇයි අපිට පරිසෙන් මාව මරන්න නැතුව අතපය කඩන්න නැතුව එතනට ගෙනාව මනුස්සයට මම thank you කියනවා. ඔව් අනිත් එක තමයි සුජා දැන් ලංකාවේ මිනිස්සු මැඩම් සර් කියන්නේ මේ සුදුහම තියෙන කට්ටියටනේ. ඒකත් අර පොඩි බහල් මානසිකත්වයක් එතන තියෙනවා. හැමෝටම කියන්නත් එයාලා කැමති නෑ. මම කියන්න ගියේ මම ඇත්තටම මේ මම ආපු කාලේ අර වැඩ කරගෙන යනකොට අර එක්ස්පීරියන්ස් ගන්න ඕනේ ජොබ් එක්ස්පීරියන්ස්. එතන මට ඔෆිස් එක්ස්පීරියන්ස් ගන්න උවමනාව තිබුණා. මේ බැංක් එකේ වැඩට යන්න කලින් මම වැඩ කරා ජෙනි කෝන් කියලා. එයා මෙහි ෆෙඩරල් පාර්ලිමේන්තු එකේ මිනිස්ටර් කෙනෙක්. එයාගේ ඔෆිස් එකේ. ඒකට අවුට්‍රීච් කෝඩිනේටර් කෙනෙක් විදිහට මම වැඩ කරා. ඒ වැඩ කරනකොට දැන් මිනිස්ටර් එන්නේ වැඩට ෆුට් සයිකල් එකේ. එයා පැදගෙන ෆුට් සයිකල් එකේ වැඩට එන්නේ. ලංකාවේ හීන තමයි. නම කියලා තමයි කතා කරන්නේ. ජෙනි කියලා තමයි කතා කරන්නේ. ඉතින් දැන් ලංකාව මම ඔයා දැන් අර නෝනා මහත්තයා කියන කතන්දරේ ඇත්තටම අදාළව නැහැ ඉතින්. ඕන කෙනෙකුට නම කියලා මගේ ඔෆිස් එකේ මැනේජර් මම කතා කරන්නේ නම කියලා.
එහෙම ඕනේ නැහැ ඩිරෙක්ටර්ස්ලට පවා කතා කරන්නේ නම කියලා. ඉතින් එහෙම නමක කියලා කතා කරා කියලා අගෞරවයක් එන්නේ නැහැ. ඒ වගේම මට කවුරු හරි නෝනා කිව්වා කියලා මම ලොකු එක්කෙනෙක් වෙන්නෙත් නැහැ. නැහැ නේද? සුජා දැන් අධ්‍යාපනයේ පැත්තෙන් ඔයාට ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන නිසා මම ඒ ගැන පොඩ්ඩක් හයිලයිට් කරන්න කැමතියි. දැන් අධ්‍යාපනයේ කැනඩාවයි ලංකාවයි අතර ලොකු පරතරයක් තියෙනවා නේද? ලොකු වෙනසක් තියෙනවා. මම ඉස්සෙල්ලාම කියන්නම් මම ෆර්ම්ලි බිලීව් කරනවා මේ විශ්වාස කරනවා ලංකාවේ අධ්‍යාපනය අපි හිතන තරම්ම නරක නෑ කියලා හිතෙනවා මට. මොකද මගේ පෞද්ගලික අත්දැකීම අනුව දැන් පිටරටවල වල ඉගෙන ගන්න ළමයි මොන හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒ ගැනම තමයි ඉගෙන ගන්න. ඒ වුණාට අපිට අර from the family අපේ ෆැමිලි එකකින් හරි අපේ කල්චර් එකකින් අපේ සොසයිටි එකකින් අපි අර মালටි ටාස්කින් කරන එක පුරුදු වෙනවා නේද? ඒ කියන්නේ ගෑනු ළමෙක් නම් උයන්නත් පුළුවන් මහන්නත් පුළුවන් ඒ වගේ you know පොඩි උදාහරණයකට මම කිව්වේ. ඒ වුණාට තව ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ අධ්‍යාපනයේ මිස් වෙච්ච. අපි පොඩ්ඩක් ඒ දෙක පැහැදිලි කරමුද? ඔව් දැන් ඇත්තටම ඒ ප්‍රශ්නෙත් හරිම වැදගත් ප්‍රශ්නයක්. දැන් සමහර අයට මේ දැන් අපි මේ කියන ඒව තේරෙන එකක් නැහැ. මොකද පිළිගන්න කැමති. නමුත් දැන් හිතන්නකෝ දැන් මම ඇත්තටම ලංකාවේ ගුරුවරියක් විදිහට මම ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. දැන් ඒ ඉගෙන ගන්නකොට දැන් හිතන්නකෝ දැන් අපි එක එක්කෙනා එක එක සබ්ජෙක්ට්ස් වලට කැමතියි. දැන් ඔයා ඔය කියූප් එකත් එක්ක මම එකඟ වෙනවා අපේ මිනිස්සු හරි දක්ෂයි. ඒ කියන්නේ වෙනම ලෙවල් එකක් අපේ අය ඉන්නේ අනිලෝකීන අනි මිනිස්සුත් එක්ක බලද්දී highly intelligent වෙනම ලෙවල් එකක ඉන්නේ. හැබැයි ස්කිල්ෆුල් නේද? මාර ස්කිල්ෆුල් ඕන දෙයක් ඉගෙන ගන්න තරම් පුදුමාකාර හැකියාවක් මිනිස්සුන්ට උවමනාව තියෙනවා. ඒගොල්ලන්ට ආසාව තියෙනවා. මම දැකලා තියෙනවා කමෙන්ට්ස් දානවා මට මේව කරන්න ඕනේ මට මේව කරන්න ආසයි. නමුත් අර මුදල්මය ප්‍රශ්නත් එක්ක ගොඩාක් කොටසක් හැලෙනවනේ ලංකාවේ. ඒක ඇත්තටම හරි අපරාධයක්. ඒක වෙලා තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය හොඳයි තමයි. ඒ හදලා තියෙන විදිහට හැමෝටම මේක කම්ප්ලීට් කරන්න බෑ. එතකොට දැන් ඔයා හිතන්නකෝ දැන් ලංකාවේ අර උසස් අධ්‍යාපනයට යන්නේ 100%ක වගේ ප්‍රමාණයක් නේ. එතකොට ඒකෙත් අර පොඩි ඔප්ෂන් නැරෝ පාත් එකක් නේද තියෙන්නේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මම දැන් ඒ කියන්න හැදුවෙම දැන් අර ඔෆිස් වල අපි දුක බිස්නස් මැනේජ්මන්ට් ඉංජිනේරින් ඩොක්ටර් කෙනෙක් වෙන එක ලෝ ඒ වගේ බොහොම සීමිත ප්‍රමාණයක් තමයි හරිම ඔයා කියනවා වගේ හරි සබ්ජෙක්ට්ස් දාන පොඩි ප්‍රමාණයක්. ඒකෙන් හැමෝටම ගොඩ වෙන්න බෑ. මොකද හැමෝම ඒ ස්කිල්ස් නෙමෙයි හැමෝටම තියෙන්නේ. එතකොට දැන් අර O level කරලා දැන් එක තමයි මම අකමැති එක තමයි අර පාඩම් කරලා විභාගේ මතක ශක්තියෙන් විභාගේ ලියලා පාස් වෙලා ඇත්තටම ඒකෙන් තමන් බුද්ධිමත් කියලා කියන්න බෑ. ඒක මතක ශක්තිය හොඳ එක විතරයි තියෙන්නේ. එතකොට විභාගේ ෆේල් වෙන්නේ බුද්ධිමත් නැති මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ ඒ සබ්ජෙක්ට් එකට දක්ෂ නැහැ. ඒගොල්ලන්ට මතක තියාගන්න බෑ. ඒගොල්ලෝ ඒ දන්නේ වෙන දෙයක් වෙන සබ්ජෙක්ට් එකකට දක්ෂ ඇති. ඒගොල්ලෝ වෙන අර මාළුවෙකුට ගස් නගින්න කියනවා වගේ කතන්දරයක් තියෙනවා. ඒක ඇත්තටම වෙනස් කරලා දැන් ඇත්තටම අධ්‍යාපනය වැළුවහම අර නිපුණතාවය කියලා අපි ලංකාවේ කියන ස්කිල්ස් හදාගන්න කියලා. ඒකට දෙන අවස්ථාවල් ලංකාවේ හරි අඩුයි. දැන් O level හැමෝම ගණන් පාස් වෙන්න ඕනනේ. එහෙම එකක් තියෙනවනේ. මට හිතෙනවා මේ ගණන් කියන එකත් දැන් ගණන් වල එකතු කරන අඩු කරන එක වෙනම කතාවක්. ඊට අමතරව අර ජියෝමෙට්‍රිය කියලා තියෙනවා. ඒකේව තියෙනවනේ. ඒ හැම එකම හැමෝටම අවශ්‍යද? ඒව අවශ්‍ය නෑ හැමෝටම. අවශ්‍යම දේ තමයි සරලව ගණන් ටිකක් එකතු කරලා මුදල් ගනුදෙනු කරන්න. ඒ වගේ පොඩි සරල කාරණා ටිකක් විතරක් විභාගෙට දීලා ළමයින්ව පාස් වෙන්න පුළුවන් වෙන්න ඕන. මේක තමයි මගේ අදහස. ඔයා හිතන්න දැන් අවුරුදු 15ක 16ක ළමයෙක්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන් කඩන් වැටෙනවා ගණන් ෆේල් වෙච්ච ගමන්. ඔව් මම පොඩ්ඩක් ඉන්ටරප්ට් කරන්නම්. මම මැත්ස් සයන්ස් දෙකම ෆේල් වෙච්ච කෙනෙක් O level. මම ඉගෙන ගත්තේ පොඩි මේක දෙකක් සඳහන් කරන්න තියෙනවා කරුණු දෙකක්. මම ඉගෙන ගත්තේ පොඩි only muslim girls school එක. මුස්ලිම් ළමයි විතරයි ඒක ඉගෙන ගන්නේ. මම ඉස්සෙල්ලාම අකමැති මේ ආගම් වලට බෙදපු schools. ඒ කියන්නේ එහෙම අපිට පොඩි කාලේ ඉඳලා එහෙම වෙනස් වීමක් වෙනවීමක් උගන්වලා ඊට පස්සේ එකපාරට සහජීවනයේ කිව්වම ඒ කොහෙන්ද එන්නේ? you know පොඩි කාලෙම සහජීවනයේ පටන් ගන්නවා නම් ඒක මේ ඉස්කෝලවල වලින් පටන් ගන්න ඕනේ. හැම ආගමේ ළමයාම හැම ජාතියේ ළමයාම එකට ඉගෙන ගන්න ඉස්කෝලේ ඉස්සෙල්ලාම ලංකාවේ එන්න ඕනේ. මේක බ්‍රෝඩ් සබ්ජෙක්ට් එකක් අපිට ක්‍රිටිසයිස් කරන්නත් පුළුවන් කවුරු හරි. දෙවෙනි එක තමයි මම ඉගෙන ගත්තු ඒ මුස්ලිම් ගර්ල්ස් only ස්කූල් එකේ
අපිට A level තිබුණේ නැහැ සිංහල භාෂාවෙන් මම ඉගෙන ගත්තේ සිංහල මීඩියම් A level තිබුණේ නැහැ. එතකොට මම මැත්ස් ෆේල් වෙලා සයන්ස් ෆේල් වෙලා දැන් මට මේ අර මේන් ස්ට්‍රීම් සබ්ජෙක්ට් වල ඉන්ට්‍රස්ට් එකක් නැහැ ඔළුවට යන්නෙත් නැහැ. හරිද? so එහෙම බලද්දී ලොකු බර්ඩන් එකක් වගේ මට ගොඩක් අර everything went dark you know මට තේරුන්නේ නැහැ මීට පස්සේ මොනවද කරන්නේ. but luckily කොහොම හරි I stumbled upon some courses ඊට පස්සේ දැන් UAE වලට ඩුබායි වලට ගියාට පස්සේ තමයි මමම තේරුම් ගත්තේ මට මේ මාකටිං පැත්තේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා ඒක අරහා යන්න ඕන කියලා. එතකොට මම ෆේල් වෙච්ච වෙලාවේ ඒ වගේ ඔප්ෂන් එකක් මට තිබුණා නම් ලංකාවේ. අද මගේ ෆියුචර් එක වෙනස් වෙන්න තිබුණා නේ සුජා. so මේ වගේ ගොඩක් නැරෝ නේද අපේ ඔප්ෂන්ස් නෑ නේද අපේ ළමයින්ට. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඇත්තටම මම මේෂන් කරේ නෑ මේක මම ඇත්තටම ඉස්කෝලේට හැම අවුරුද්දම ඉස්කෝල දෙකක් තෝරගෙන ළමයි 20 ඉස්කෝල දෙකක ඩොනේෂන්ස් කරනවා ස්කූල් සප්ලයිස්. එතකොට මම ඇත්තටම මේ ඉස්කෝලේට ගියාම මම පොඩ්ඩක් කතා කරනවා මේ ළමයිත් එක්ක මේගොල්ලන් මොනවද ෆියුචර් බලාපොරොත්තු ඒගොල්ලන්ට තියෙන ඔප්ෂන්ස් මොනවද හොයාගන්නේ කොහොමද දැන් ගොඩක් කට්ටිය දන්නේ දැන් ඔයා දැකලා ඇති Facebook එකේ එක එක ගෲප් වල ප්‍රශ්න අහලා මිනිස්සු දානවා මම මේක කොහොමද කරගන්නේ කියලා. දැන් අද අන්තර්ජාලය විශාල වශයෙන් පරිශීලනය කරනවා. නමුත් මිනිස්සු දන්නේ Google එක යූස් කරලා Google එකේ සර්ච් එකේ මේ අහන ප්‍රශ්න ගැහුවාම එයාට උත්තර හම්බ වෙනවා. මුළු ලෝකෙම අපේ අතේ තියෙන්නේ නේද දැන්? අපේ තියෙන්නේ. එතකොට දැන් ওই කෝස් එකක් හොයාගන්න දැන් මම ඇත්තටම මගේ YouTube channel එක මම දන්නේ මම නම කිව්වා මගේ channel එකේ අහන්න නැතුව ඔයාගේ කමක් නැද්ද දන්නේ නැහැ. no මම link එකක් දානවා ඕන කෙනෙකුට කියලා බලා ගන්න පුළුවන්. Jobs with Suja කියන channel එකේ මම දාලා තියෙනවා මේ Google එක කොහොමද පරිහරණය කරන්නේ. සිංහල ඉංග්‍රීසි බැරි නම් සිංහල ඉංග්‍රීසියට පරිහරණය කරන්න Google එකේ තියෙනවා පොඩි tools. ඒක කරන විදිහ මම උගන්වනවා මේ channel එකේ. මේ සිංහලෙන් ටයිප් කරලා ඉංග්‍රීසියට දාන්න ඉංග්‍රීසි එකෙන් ගිහිල්ලා Google එකේ සර්ච් කරන්න. මේ ඔක්කොම කියලා දෙනවා. කියලා දෙන්න හේතුව තමයි මිනිස්සුන්ව එඩියුකේට් කරන්න දැනුවත් කරන්න මේගොල්ලන්ගේ අර තියෙන ඔපචුනිටි එක බ්‍රෝඩ් වෙනවා. ඒතකොට වැඩි වෙනවානේ. එතකොට මේ පරිශීලනය කරන එකෙන් එතකොට ඒවා පාවිච්චි කරලා තමන්ට යන පාත් එක මේ මැත්ස් සයන්ස් මේ මැනේජ්මන්ට් ඕව විතරක් නෙමෙයි ඊට වඩා ගොඩාක් සබ්ජෙක්ට්ස් තියෙනවා ලෝකේ ඉගෙන ගන්න. ඒව හොයා ගන්න පුළුවන්. ඒවට තියෙන ස්කෝලර්ෂිප්ස් පව මම මගේ channel එකේ දානවා මෙන්න මේව හොයාගන්නේ කොහොමද කියලා. ඒව ටික පොඩ්ඩක් අතන මිනිස්සු බලලා මේව දැනුවත් වෙන මගේ ඇත්තටම මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මම මගේ රටට ණයයි. මම හිතනවා මගේ රටට ඇවිල්ලා යමක් කරන්න ඕනේ කියලා. මට ඉන්න පුළුවන්. මට තව සල්ලි හොයන්න පුළුවන් මේ රටේ ඉඳලා. නමුත් ඒකෙන් මට මගේ සැටිස්ෆැක්ෂන් එකක් හම්බ වෙන්නේ නැහැ. මට සැටිස්ෆැක්ෂන් එක හම්බෙන්නේ මගේ රටේ මිනිස්සුන්ව දැනුවත් කරන එකෙන්. ඔව් දැන් සුජා දැන් අපි ඔයාටත් මේ ප්‍රශ්නේ එල්ල වෙනවා ඇති මටත් ගොඩාක් මගේ යාළුවන්ටත් දැන් දැනට ලංකාවට මූව් වෙලා ඉන්න කට්ටියගෙනුත් මිනිස්සු අහනවා ඇයි ලංකාවට ඉන්නේ අපි නම් මේ දුවන්න බලාගෙන ඉන්නේ අනේ ඔයාට තියෙන ලයිෆ් එක ඒ කියන්නේ ලක්ෂරි ලයිෆ් ගන්න නෙමෙයි බට් කම්ෆර්ටබල් ලයිෆ් එක අපිට තිබුණොත් අපි එහෙම ඉන්නවනේ පිස්සුද ලංකාවට එන්න එයාලට කියන්න තියෙන්නේ අර ප්‍රයොරිටිස් වෙනස් නේද එකිනෙකාට මේ ප්‍රයොරිටිස් වලට සිංහල වචන මට අමතකයි මූලිකත්වය ඔව් අපිට මොනවද ලයිෆ් එකේ දැන් ඔයා කිව්වා වගේ පීස්ෆුල් ලයිෆ් නේද ඒ කියන්නේ මානසික සුවය සතුට ඒවා වැදගත් මට මගේ ළමයා කොහොමද හැදෙන්නේ මං ඇත්තටම කැමතියි අපේ සමහර ඔක්කොම නෙමෙයි ඔයා කිව්වා වගේ සමහර අපේ අර අපිට සංස්කෘතියෙන් අපේ කල්චර් එකෙන් එන ගොඩාක් හොඳ ගුණාංග මගේ ළමයට දෙන්න ඕනේ. අනිත් එක කෑම දැන් මේ රටවල් වල ඒ කියන්නේ පෝෂණය ගැන ළමයි දන්නේ නැහැ. යාළ මොනවද ඇඟට දාන්න කියලා යාළ දන්නේ නැහැ you know like lost generation. ඉතින් මං කැමතියි මගේ ළමයා දැනගන්නවා නම් ගහක් පැලයක් කොහොමද හැදෙන්නේ ඒකෙන් මොනවද අපිට ගන්න පුළුවන් ඒක කොහොමද සංරක්ෂණය කරන්න පුළුවන් ඊළඟ පරම්පරාවට කොහොමද you know ඒක ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් ඒ විදිහට හොඳ දේවල් ලංකාවෙන් ළමයට උගන්වන්න ඕනේ. ඒව මේ රටවල වල කරන්න බෑ කියලා මට හිතෙනවා. දැන් සුජා අධ්‍යාපනයේ වෙනස්කම් ගැන අපි කතා කරන්නේ. දැන් අධ්‍යාපනය කියන්නේ පොතෙන් පතෙන් එන නැත්තම් හයර් এডুকেෂන් වා මොනවාද කරන්නේ ඒක විතරක් නෙමෙයි නේද දැන් පිට රටවල් වල ළමයි හරිම කොන්ෆිඩන්ට් නේද ඒ කියන්නේ ආත්ම විශ්වාසය යාළගේ ගොඩක් වැඩි මම ලංකාවේ දැකලා තියෙනවා ඔයාට මීට වැඩිය කතා කරන්න පුළුවන් මට වැඩිය අර ආත්ම විශ්වාසය කියන එක හරි අඩුයි නේද අපේ ළමයිගේ සුජා
ඔව්. ඕකට හේතු කීපයක් බලපානවා. ඇත්තටම දැන් මේක මම ඇත්තටම ටිකක් රිසර්ච් කරන කෙනෙක්. මේ සමාජ ජීවිතය ගැන එක එක රටවල් වල මම හරියට රිසර්ච් කරනවා කියවනවා තනියෙන්. මේක මගේ දැනුම සඳහා මම කරන දෙයක්. මම කොහොමද මිනිසුන්ට උදව් කරන්න නම් මම දැනුවත් වෙන්න ඕනනේ. ඔව් ඒක අනිවාර්යයෙන්. එක ප්‍රධාන කාරණාවක් අපේ ලංකාවේ මිනිස්සු ළමයි හැදෙනකොට ළමයින්ව දැනුවත් කරන්න තියෙක. එක. දෙක අම්මලා ඕනවට වඩා ළමයින්ව තමන්ගේ තුරුලේ තියාගන්න උත්සාහ කරන එක. තමන්ගේ තුරුලේ තියාගත්තම ළමයව සමාජයට යවලා කන්ෆිඩන්ස් වෙන්න නම් ළමයි තැලිලා පොඩි වෙලා හැදෙන්න ඕන. ඒගොල්ලෝ මේ ප්‍රශ්න වලට මූණ දෙන්න ඕනේ. මේගොල්ලෝ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳලා තමයි සපෝට් කරන්න ඕනේ. ලංකාවේ ළමයිව හදලා ළමයි කසාද බැන්දට පස්සෙත් ගෙදරනේ තියාගන්න කැමති. ඒක කොන්ෆිඩන්ස් වෙනවද ළමයි? ඒගොල්ලන්ගේ ජීවිතේ කිසි දෙයක් හදාගන්න බෑ. ඔය විනය කියන එක මිනිස්සු හිතනවා ඔයා මට කියන්න මම මේ හිතන කියන විදිහ වැරදිනවා. අපේ ශරීරයේ වෙනස්කම් වෙනවනේ සාමාන්‍යයෙන් අවුරුදු 10 12 වගේ වෙනකොට ගැහැණු පිරිමි කාන්තාවෝ වෙනස් වෙනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් තමන්ගේ විරුද්ධ පක්ෂයේ පිරිමියෙක් හරි ගැහැණියෙක් හරි ආකර්ෂණය කරගන්න ඒගොල්ලන්ගේ හෝමෝන සකස් වෙනවා. මේක නැචරලි ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන දෙයක්. ස්වභාවිකයි. ඔව්. හරිම ස්වභාවික දෙයක්. දැන් කොල්ලෙක් දිහා බලන එක, කෙල්ලෙක් දිහා බලන එක, කතා බහ කරන එක මේක නැචරලි වෙන ප්‍රොසෙස් එකක්. ඕක වැරදි කියලා තමයි ඉස්කෝලවල උගන්වන්නේ. ඕක වැරදි වෙන්නේ කොහොමද? මම අහන්නේ. දැන් අපි මම බෞද්ධ කියලා මම වාට කිව්වා මම බෝධිසත්වයෝ කසාද බඳින්නේ විවාහ වෙන්නේ වයස 16. ඊට අවුරුදු දෙකකට කලින් හම්බෙන්නේ නැත්තේ ගැහණු ළමයවනේ. ඒතකොට අද කාලේ අවුරුදු 18 පණිනකන් වැඩි හිටියෙත් නෙමෙයි. හරි වැඩි හිටියෙත් නෙමෙයි කියමුකෝ. මං කියන්නේ කසාද බඳින්න ඕනේ කියලා. නමුත් විනය කියන එකෙන් මේ සියලුම දේවල් තමන්ගේ නැචරල් ක්‍රියාකාරීත්වය නවත්තනවා. එතකොට මිනිස්සු ලංකාවේ හැදෙන දරුවෝ හැදෙන්නේ තරහෙන්. ඔයාලට තේරෙනවද? මේ සතුට කියන එක හොයන හිත නවත්තනවා. ලංකාවේ විනය කියලා අම්මලා තාත්තලා ගහනවා, බනිනවා, හවසට එළියට යන්න එපා කියනවා, කාත් එක්ක කතා කරන්න එපා කියනවා, කොටට අඳින්න එපා කියනවා, දිගට අඳින්න එපා කියනවා, කොණ්ඩේ ගොතන්න එපා කියනවා, කඩන්න එපා කියන එක එක විකාර විනය කියලා උගන්වන්නේ. එතකොට අර සතුට හොයන හිතට නීති දාලා මේගොල්ලෝ කරන්නේ මේ ළමයින්ගේ හිතේ තරහ පළපැදියම් කරනවා. ඊට පස්සේ සමාජයේ ලොකු වෙනකොට ළමයෙක් ඉන්නේ තරහෙන්. තරහෙන් නෙමෙයිද ඉන්නේ. ඇයි? Tamanට කිසි දෙයක් කරන්න බෑ මේ සමාජය ඇතුලේ. දැන් මේ රටවල් වල අවුරුදු 14 වෙනකොට ළමයෙකුට රස්සාවක් කරන්න පුළුවන් මේ සමයකේ ළමයි වැඩ කරනවා. කොෆි shops, ඔය ලේබර් ජොබ්ස් කරනවා. පොඩි එක ඒව පත්තර බෙදනවා. එක ඒව කරනවා. ඒ ළමයින්ගේ කොන්ෆිඩන්ස් ගැන කතා කරන්නේ. කොන්ෆිඩන්ස් හැදෙන්නේ ළමයාගේ ගෙදර තියාගෙන රැකගෙන ඉන්න එකෙන් නෙවෙයි ළමයාව සමාජයට දාලා එක එක දේවල් කරන්න දෙන එකෙන්. බොරු විනයක් දාගෙන මේව කරන්න මිනිසුන්ගේ හිතේ තරහ ඇති කරලා දරුණු සමාජයක් හදන්න හොඳ නැහැ. මිනිසුන්ට ආදරේ කරන්න පුරුදු කරන්න. ආදරේ කරන එක නරක දෙයක් නෙමෙයි. ඇත්තටම. එක අනිත් එක තමයි දැන් ඔයා කිව්වනේ මේ මොකද්ද ළමයිගේ කොන්ෆිඩන්ස් නැහැ කියලා. එතකොට මම දැකලා තියෙනවා දැන් මෙහි ළමයෙකුට ඔයා දන්නවනේ ළමයි අවුරුදු 10 15 වෙනකල් මේ අම්මා පන්න බත් කවනවා ලංකාවේ ළමයින්ට. හරිද? I am guilty of that. ඒක තමයි මම දන්නවා දැන්. හොඳේ. දැන් මෙහි ඉන්නවා සමහර ලංකාවේ අම්මලා අවුරුදු 14යි පුතාට බත් ටික කන්න බැරිද? දැන් කෝ කොන්ෆිඩන්ස් එක ළමයාගේ. මෙහි ළමයා දැන් අර කියන්නේ හැඩි කරනවා කියනෝනේ ළමයාට තනියෙන් කන්න දුන්නොත් ඉවරයි විනාසයි කියනවා. හරි ඒකට ක්‍රමයක් හදන්න පැදුරක් දාන්න. මොන හරි කරලා ක්‍රමයක් හදලා අවුරුද්ද වෙනකොට ළමයාට තනියෙන් කන්න පටන් ගන්න දෙන්න ඕනේ chance එක. ඉතින් කොන්ෆිඩන්ස් හැදෙන්නේ තමයා ඉගෙන ගන්න කරලා. කරේ නැත්තම් ඉගෙන ගන්න බෑ. එතකොට ඊට පස්සේ ළමයාට අවුරුදු 2 3 වෙනකොට මෙහි මන් දන්නේ අවුරුදු 3 ළමයි ජැකට් දාලා සපත්තු දාලා ප්‍රී ස්කූල් යන තනියෙන් හදා ගන්නවා. අවුරුදු 4 5 වෙනකොට සෑන්ඩ්විච් එක හදා ගන්නවා ළමයි තනියෙන්. මම දන්නවා මොකද මම අර නැණී කෙනෙක් විදියට වඩා මේ ඉන්නකොට අර අවුරුදු 3 4 ළමයා ඔක්කොම තනියෙන් කරගන්නේ. මට කරන්න කිසි දෙයක් නැහැ ළමයාට. ඔක්කොම තනියෙන් පුළුවන් කරගන්න. අපේ ලංකාවේ අවුරුදු 10 වෙනකොටත් අම්මා ගවුම් උස්සන් යනවා අන්දන්න. එහෙම ඕනේ. එතන ඔයා කිව්වනේ කොන්ෆිඩන්ස් ගැන. මේ කොන්ෆිඩන්ස් පටන් ගන්න ගෙදරින්. right? කොන්ෆිඩන්ස් පටන් ගන්න. එතකොට ළමයාට කවන පොණ එකකින් නම් අඳින පළඳින එකකින් නම් එයා කරන ඇක්ටිවිටි එකකින් දැන් ලංකාවේ තව ලොකු ප්‍රශ්නයක් මේක. මම දන්නේ කොහොමද කියලා. රූපවාහිනිය කියන්නේ හරිම unproductive. ඒ කියන්නේ කිසිම වැඩකට නැති දෙයක් තමයි ටීවී එක දිහා බලන් ඉන්න එක.
ලංකාවේ Yeah. ටෙලිඩ්‍රාමා මම ටෙලිඩ්‍රාමා එකක් ප්‍රොඩියුස් කරපු එක්කෙනෙක් 2009 මම ටීවී හිතරම දැන් බලන්නේ නැහැ මොකද හරි අන්ප්‍රොඩක්ටිව් ජීවිතේ අපිත් සම්පූර්ණ බලන්න කාලේ නාස්ති වෙනවා. ගොඩාක් කාලේ ඉතුරු වෙනවා. ඔව් හිතන්නකෝ දැන් ළමයා අම්මත් එක්ක කතා කරන්න ඕනේ. යාට මොන හරි ඉගෙන ගන්න චූටි කාලේ. අම්මා ටීවී එකෙන් ටෙලිඩ්‍රාමා බලනවා. අර ළමයාට ඇටෙන්ෂන් දෙන්නේ නැහනේ. නෑ. මේක ලොකු සමාජ ප්‍රශ්නයක් ඇත්තටම. හ්ම්. ඒතකොට ඒ කොන්ෆිඩන්ස් හැදෙන්න අර චූටි පොඩි අපේ මිනිස්සු හරි හොඳයි. හරි ආදරණීය. අර ළමයාව රකින්න තමයි අර හැමදේම කරන්නේ. හැබැයි ටාගට් එක වෙන්න ඕනේ ළමයා රකින්න එක විතරක් නෙවෙයි. ළමයාගේ අවුරුදු 10කින් ළමයා ඉන්නේ කොහොමද කියලා අද ඩිසයිඩ් කරන්න ඕනනේ. ළමයාට ඒ හ්ම්. කොන්ෆිඩන්ස් දෙන්න ඕනේ. ගිහිල්ලා මාමගෙන් අවසර ගන්න, ආච්චිගෙන් අවසර ගන්න. එහෙම ඕනේ නැහැ. ළමයාට ඩිසයිඩ් කරන්න දෙන්න ඕනේ. මොනවද එයා හ්ම්. අනාගතේ කරන්නේ? එයා ආස මොකද්ද? දැන් මගේ එක කසින් කෙනෙක් ඉන්නවා ඉංග්ලන්ඩ්. එයාගේ දරුවෝ දෙන්න ඩාන්සින් වලට කැමති. හ්ම්. ඒගොල්ලෝ හොඳට මාස්ටර්ස් ඩිග්‍රී කරපු තාත්තා එහෙම PhD එකක් පවා තියෙන ළමයි ආස ඩාන්සින්. ළමයින්ට ඩාන්සින් තමයි උගන්වන්නේ. ළමයා කැමති දේ. ළමයා කැමති දේ තමයි උගන්වන්නේ. ඒගොල්ලෝ එයාගේ එක දුවෙක් ඔලිම්පික්ස් වල ගිහිල්ලා මෙඩල් එකකුත් ගත්තා. හ්ම්. ජිම්නාස්ටික් අර ඩාන්සින් මොනවද කරලා ජිම්නාස්ටික්. හ්ම්. ළමයාට ඒ පැත්තෙන් උගන්වන්නේ. එතකොට කොන්ෆිඩන්ස් හැදෙන්නේ ඔයා හිතන්නකෝ දැන් ඔයා දක්ෂ ඩාන්ස් කරන්න. ඔයාට ඉංජිනේර කෙනෙක් වෙන්න තමයි අම්මා උගන්වන්නේ. දැන් හ්ම්. ඔයාගේ කොන්ෆිඩන්ස් හැදෙනවද? නෑ. පුදුම බයක්. එයාගේ හිත ඇතුලේ පුදුම බයක් තියෙනවා එයා ෆේල් වෙයි කියලා. ඔව්. නැද්ද? එයාගේ ලයිෆ් එකම ෆේල් වෙන්නේ නැද්ද? එයා එක විභාගයක් ෆේල් වුණොත්. ඔව්. එයාගේ ලයිෆ් එකම ෆේල් වෙනවා. දැන් කොහොමද කොන්ෆිඩන්ස් හදන්නේ ළමයාගේ? ඔව්. ළමයාගේ ඔව්. කොන්ෆිඩන්ස් එහෙම හැදෙන්නේ නැහැ. ළමයාගේ කොන්ෆිඩන්ස් හ්ම්. හැදෙන්නේ තමන්ගේ හැකියාව තව දියුණු කරොත් විතරයි. ඔව් නේද? අනිත් එක පොඩි ළමයින්ට පොඩි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕනේ නේද තීරණ ගන්න හැටි. මම දැන් සෝෂල් මීඩියා වල වීඩියෝස් වලත් මම කියලා තියෙනවා ළමයාට තමන්ගේ ඇඳුම තෝරගන්න ඉඩ දෙන්න පොඩි කාලෙම. තමන්ගේ සෙල්ලම් බඩුව තමන්ගේ පොත එයාට කියවලා මේක මම කැමති ඔයා ඕන පොතක් එයාට අරන් දෙන්න එපා. අනිත් එක තමයි සුජා මේ කොන්ෆිඩන්ස් කිව්වම මේ පැත්තක් තියෙනවා නේද? අපේ තරුණ කට්ටිය විශේෂයෙන් බලන්න hina වෙනකොට කට වහනවා මෙහෙම. එයාලා හිතන මගේ දත් කැතයි, මගේ හිනාව කැතයි, මගේ හැමේ පාට කැතයි, මගේ කොණ්ඩේ කැතයි. එහෙම මේ lack of confidence එකකුත් තියෙනවා නේද? ඔව් ඒකත් අර හැදිලා තියෙන්නේ අර බඳින්න හොයනකොට ටිකක් පාට සුදු අයවනේ හොයන්නේ අපේ එහෙම. ඇහුවොත් නැත්තම් කියන්නේ ඔය කළු පාට තමයි හොඳ කෙල්ලෝ මේකප් දානවා අර මේවා හොඳ නැහැ කියලා. හැබැයි බඳින්න ටික පාට නළු තියෙන නිලියෝ එහෙම තෝරගන්නේ, ඇඩ් වලට තෝරගන්නේ, මොඩලින් ඔව්. කරන්න තෝරගන්නේ ඔක්කොම සුදුහම තියෙන කට්ටිය ඒ ජනමාධ්‍යෙන් ලොකු මේ බලපෑමක් ලංකාවේ සමාජයට කරලා තියෙනවා. ඒකත් lack of ඔව්. confidence එක හේතුවක්. ඔව් හැබැයි මෙහෙම ඉන්දියාවෙන් ආපු තියෙනවා. ගුණ ගොඩක්. ඉන්දියාවෙන් ආපු කුණු ගොඩක් අම්මෝ කියලා වැඩක් නැහැ ගැන මට මෙහෙම එකකුත් තියෙනවා මේ ලීනා මේක ඇත්තටම අපේ මිනිස්සුන්ව දැනුවත් කරන්න මේක කියන්න ඕන ගෲමින් කියන එක. ඔව්. ලස්සනට ඉන්න එක දැන් අපි lack of confidence වෙන්න හේතුව තමයි අපි අපිව ප්‍රසන්ට් කරන්න දන්නේ නැහැ කියන එක. දන්නේ. කියන්නේ confidence කියන you have to carry the confidence. ඒ කියන්නේ දැන් අපිට තියෙන පුළුවන් nervousness කියන එක anxiety කියන එක පොඩ්ඩක් මට පුළුවන් වෙයිද කියලා ඒ හැඟීම එන්න පුළුවන්. හැබැයි ඒක යටපත් කරගෙන කතා කරන්න සමාජයට තමන්ව ප්‍රසන්ට් කරන්න තව කෙනෙක් තමන් දිහා බලලා මෙයා නම් මෙහෙම කෙනෙක් වෙන්න ඇති හොඳයි වගේ අදහසක් ගන්න පුළුවන් තරමට තමන් ප්‍රසන්ට් කරන්න ඕන. එතකොට ඒකට දැන් හැබැයි ඒකට තේරුම මේ මේකප් ගහන එක කියලා මේ අපි කියන්නේ පිරිසිදුකම හයිජීන් එකයි කොන්ෆිඩන්ස් එකයි සෙල්ෆ් ගෲමින් එකට එන්න ඕනේ නේද? ඔව් දැන් හිතන්නකෝ සෙල්ෆ් ගෲමින් කියනකොට දැන් අපි හිතමු දැන් මෙහි ඔෆිස් එකේ ඉන්ටර්විව් එකකට යනකොට ඒ අනිවාර්යෙන් සූට් එකක් මෙහි අඳින්න ඕනේ හොඳට ඇඳලා යන්න ඕනේ. සෙන්ට් ගහන්න ඒ ගයිඩ්ලයින්ස් තියෙනවා ඉන්ටර්විව් එකට යද්දි. ඊළඟට මේ ෆේෂල් හෙයර් පිරිමි කෙනෙක් නම් ට්‍රිම් කරලා තිබ්බට කැමක් නැහැ you have to groom yourself මේ නහය ඇතුලේ කෙස් කපලා කන් වල කෙස් කපලා මේ ලස්සනට මේවා හදලා ඒ කියන්නේ මේ ලොකු මේකප් තලියක් දාන්න ඕනේ ඒ වුණාට තමන් ගෲම් කරන්න කොණ්ඩේ ලස්සනට හදලා අර නිකන් නියපොතු නියපොතු හදලා මේ පාට කරේ නැතු උනාට කමක් නැහැ නියපොතු ටික කපලා පිරිසිදු පිරිසුදුවට ක්‍රීම් ටිකක් ගන්නවා නම් ගාලා ඒක ප්‍රශ්නයක් නැහැ. අඳින ඇඳුම වුණත් නිකන් අර මොනවාද එලහරකයි මීහරකයි වගේ නෙමෙයි. ලස්සන්ට පිළිවෙලට ඇඳලා
සමාජයට යනකොට ඒ විදිහට යන්න ඕනේ. ඒ කොන්ෆිඩන්ස් එක හැදෙන්නේ එතකොට. අපිට ඔව් කවුරුත් මං කියන්නේ ඇඳුමට රෙස්පෙක්ට් කරන්න ඕනේ කියලා. අපි කවුරුවත් ඇඳුමට රෙස්පෙක්ට් කරන්න ඕනේ. නමුත් Tamanට යමක් සමහර වෙලාවට ලබා ගන්න හිතන්නකෝ දැන් අපි හින්දි නිලියක්ම ගමුකෝ ආයිශ්වර්ය රායි නැත්නම් ප්‍රියංකා චොප්රා. හරිම කොන්ෆිඩන්ස් ප්‍රියංකා චොප්රා. ඔව් ඉතින් අපි යාට ගෞරව කරන්න ප්‍රියංකා චොප්රා කියන නමට විතරක් නෙමෙයි. එයාව ප්‍රසන්ට් කරන විදියට. ඔව් එයා කතා කරන විදියට. එයා බලන විදියට, hina වෙන විදියට. ඒතර අපි මේ චූටි දේවල් අපේ ජීවිතේට අපි එකතු කරගන්න ඕනේ. ඒ ඔව් කියන්නේ ඔව් එහෙම නැතුව අනේ උට ඕන විදිහට මං ගැන මොනවා හිතුවත් කමන්නේ කියලා කවුරුත් ඔයාට රස්සාව දෙන්නේ නැහැ එහෙම. ගොඩක් අනිත් කට්ටියට එක ජොබ් දැන් එක ඕන තරුණ ළමයින්ට මම කියන්නේ ඔයාට Google කරලා ගිහිල්ලා බලන්න පුළුවන් මගේ හැමේ පාටට ගැලපෙන පාට මොනවද ගැලපෙන්නේ නැති. ඒ වගේ ගොඩාක් දේවල් දැන් ඉන්ටර්නෙට් එකේ ඉගෙන ගන්න පුළුවන් නේද සුජා? හරියටම Tamanටම හරි. හදා ඉතින් ගන්න පුළුවන්. කලකමනේ YouTube channels වල පවා මේ අපේ ලංකාවේ ඉන්නවා මේ ඇඳුම් අඳින විදිය කියලා දෙන අය. මේකප් එක දාන හ්ම් විදිය කියලා දෙන අය. පිරිමියෙකුට ගැළපෙන පාට, ගැහැණු කෙනෙකුට ගැළපෙන පාට ඒවා කියලා දෙනවා. ඉතින් මේවා අපි ඇත්තටම මං කිව්වේ ඒකයි අපි සමාජයේ අර සයන්ස් මැත්ස් මේ ওই වගේ පොඩි දේවල් ටිකක් ඉගෙනගෙන ඉස්කෝලේ ඒවා විතරක් උගන්වලා හරියන්නේ නැහැ. නෑ. මිනිස්සුන්ට ළමයින්ට දැන් මෙහි ප්‍රී ස්කූල් වල මම මේ කරණාව විශේෂයෙන් කියන්න ඕනේ ඇත්තටම ලීනා මම ඔය සමහර වෙලාවට අපේ ඉන්නවා මේ ප්‍රී ස්කූල්ස් තියෙන අපේ ලංකාවේ අය ඉන්නවා. ඇත්තටම මම යනවා ඒවට. ඔය කතා බහ කරනවා. ඒගොල්ලෝ උගන්වන දේවල් පොඩ්ඩක් බලනවා. ඒගොල්ලොත් එක්ක කතා කරලා මොනවද මේ වැදගත් දේවල් කියලා. මම එක ඉස්කෝලේකට ගියා. ඇත්තටම ඒක මට අහම්බෙන් යන්න හම්බුණා. අවුරුදු 3ක් විතර ඇති මේ ළමයිගේ වයස 4 අය එච්චර හිටියේ නෑ. 3 තමයි. 2කමාර 3 වගේ. මේ ඉස්කෝලේ ළමයින්ට මේ ළමයෙක්ව දැන් මෙහෙම හිටවලා කොළවේ වටේට රවුමක් අඳිනවා. ඇඳලා එයාට කියනවා මේක තමයි ඔයාගේ ස්පේස් එක. කියන්නේ මේ රවුමට අයිති ඔයාගේ ස්පේස් එක. මේක කියන්නේ මේ ඉඩම ඔයාගේ කියන එක නෙමෙයි. තමන්ගේ ශරීරයට ඕනවට වඩා කෙනෙකුට ලං වෙන්න දෙන්න හොඳ නැහැ. දෙන්න ඒ එපා. වගේම ඔයා බලන්න ඕනේ අනිත් කෙනාගේ ස්පේස් එක. ඔයා රෙස්පෙක්ට් කරන්න ඕනේ එයාගේ ස්පේස් එකට. මේ අවුරුදු 3 ළමයට කියලා දෙනවා තව කෙනෙකුට හිරිහැර නොවි හැසිරෙන විදිය. බස්සේ යනකොට කරේ නගින්න නැතුව යන විදිය. ඔව්. තේරෙනවද? මේකනේ මේ කියන්නේ. තමන්ගේ ස්පේස් එක මේක අනවශ්‍ය පුද්ගලයෙකුට තමන්ගේ ස්පේස් එකට එන්න දෙන්නත් එපා. ඔයා තව කෙනෙකුගේ ස්පේස් එකට යන්නත් එපා. කොච්චර චූටි සරල දෙයක්ද ගුරුවරයෙකුට මේක කියලා දෙන්න. ඔව් ඔව්. හැබැයි දැන් අපේ රටවල් වල මේ පෞද්ගලික බස් වල යනකොට ප්‍රයිවට් බස් වල යනකොට සාඩින් වගේ නගනවනේ කොන්දොස්තරවල. සුජා දැන් මේකම අර ස්පේස් කියන එක තව පැත්තකින් ගන්නත් පුළුවන් නේද? දැන් බලන්න අපේ ළමයිට කියනවානේ මාමනේ ළඟට ගිහිල්ලා මේ කිස් එකක් දෙන්නකෝ නැන්දනේ බදා ගන්නකෝ. ඒකත් මං හිතන්නේ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ ලංකාවේ. මොකද ඒ මාමගේ ඇත්ත සිතුවිලි ඔයා දන්නේ නැහැ. ඒ නැන්ද මොනවද හිතන්නේ? ඒක අර සමහර විට තමන්ගේ ළමයා සෙක්ෂුවලි අබියුස් වෙන්නත් පුළුවන්. අපිම මේක ඒකට පාර කපනවා වගේ නේද? ඔව් ඒ ඔයා හරි වැදගත් කාරණාවක් කියන්නේ. දැන් ඕකේ අපි පුංචි කාලේ ළමයින්ට ඔය බදාගන්නලි කිව්වට ලොකු වෙනකොට කවදාවත් ඔයා දැකලා තියෙනවද? කවුරුවත් ආදරෙන් බදාගෙන ඉඹගෙන ඉන්න සංස්කෘතියක් අපේ. පුංචි කාලේ දන්නේ නැති මිනිස්සු ළඟට ගිහිල්ලා ළමයින්ට කියලා ඉඹින්න කියලා කියනවා. හරිම ඩේන්ජරස් ඒක කරනවා. හැබැයි ලොකු කාලේ අපි ඉන්නෙම වෛරයෙන් තරහින්. ගහගන්නේ කොයි වෙලෙද කියලා ඉන්නේ. හැබැයි බදාගෙන ඉඹ ගන්න එකක් නැහැ. මේ රටවල් වල එහෙම ළමයින්ට මම ඔයාට අර කියන්නේ අවුරුදු 3 ළමයින්ට ෂේක් හෑන්ඩ් කරලා ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා දෙනවා. අර කොන්ෆිඩන්ස් හදන්න කෙනෙක් ගිහම අපි ලංකාවේ ළමයි ඇඟිල්ල කටේ යන මොම ඇම්බරි අර ඔයයි මමයි සමානයි කියන අර්ථය නේද? ඔව්. අන්න එක්සැක්ට්ලි. අපි මං කියන්නේ අපි ෂේක් හෑන්ඩ් කරන්න ඕනේ නැහැ. ආයිබෝන් කියන්න හරි. මම මගේ නම කියලා ඉන්ට්‍රොඩියුස් කරන්න පුංචි කාලේ ළමයිට උගන්වන්න ඕනේ. ඒකේ කොන්ෆිඩන්ස් ඇම්බරෙන් නැතුව. මම කවුද කියන එක. එයා මම මෙහෙම මෙයා මම කැමති මේවා මම කියන කෙනා මං කියන්නේ ඊගෝ එක නෙමෙයි හදන්න ඕනේ කොන්ෆිඩන්ස් ළමයින්ට ඒක උගන්වන්නේ දැන් ළමයින්ට ගිහිල්ලා මාම වෙමින් ඉන්න බාප්පා වෙමින් ඉන්න සීයා වෙමින් ඉන්න කියනවා හැබැයි ඒත් යන්නේ ළමයා ඇඹරිනේ බයයි එහෙමනේ එහෙම නෙමෙයි ඉමින් යන්න ඕනේ මොකද ඒ කාලේ එතන ෆෝස් වෙන කතාවක් නේ තියෙන්නේ අපි ෆෝස් කරනවානේ ළමයාව ඔව් දැන් සමහර ළමයි එහෙම ගොඩාක් අතපත ගන්නවට කැමති නැති ළමයි ඉන්නවා මේ තමන් දැන් මම ඇත්තටම චූටි කාලේ ඉඳන් මගේ පවුලේ මගේ සහෝදරියෝ 3 දෙනෙක් ඉන්නවා මම ඇවිල්ලා හරියම කිසි හගේ මම හරි ආසයි ඕන කෙනෙකුට හග් කරන්න ඒ වගේ මගේ කැරක්ටර් එක ඒ වගේ
මේ ඒ කියන්නේ මම දැන් මිනිස්සු සමහර අය පිරිමි අය ඒක වැරදියට ගන්නවා. ඔය ඒක දන්නවනේ. ඒ කියන්නේ දැන් මමගේ සිතුවිල්ල තමයි මම හරීම කැමති කෙනෙක්. ඒ කියන්නේ මගේ ආදරේ පෙන්වන්න කැමති කෙනෙක් මම. නමුත් හැම කෙනාටම අපිට ලංකාවේ ඒක කරන්න බෑ. ලංකාවේ පිරිමි සමහර අය ඉන්නවා. ඉතාමත් වැරදියට ජජ් කරනවා. ඒක ස්පර්ශ කිරීම කියන එක මේකත් ඇත්තටම ස්පර්ශ කිරීම ගැන අපි වෙනම මාතෘකාවක් ඇත්තටම ඒක කතා කරන්න ඔය ඒක ඕනේ. ලොකු ටොපික් එකක්. ඒක ලොකු ටොපික් එකක් අපි කතා කරන්න ඕනේ ස්පර්ශය කියන එක මේ හොඳ නරක ස්පර්ශ. ඕ ඒ කියන්නේ දැන් ඇත්තටම අපි මම ඔයාලට කිව්වනේ දැන් ඔයා මන් දන්නේ ඔයා බෞද්ධද නැද්ද කියලා මම මේ කියන්නේ ඔයාලට තේරෙයිද අනිත් මිනිස්සුන්ට තේරෙයිද කියන්න. අපි මේ ඇස කය නාසය දිව කය මන කියන ඒවායින් අපි ස්පර්ශ කරලානේ අපි තෘප්තිමත් වෙන්නේ. අපේ ලංකාවේ මේ කය ස්පර්ශ කිරීම හරි වැරදි කියලා ගන්නවා. ඒගොල්ලෝ ඒක ගන්නේ අර ලිංගිකත්වය කරා ගිහිල්ලා තමයි ඒගොල්ලෝ ඒක ගන්නෙ. මේ ස්පර්ශය කියන එක ලිංගිකත්වයට යන්න ඕන එකක් නෙවෙයි. ස්පර්ශය කියන එකෙන් දැන් ඔයාගේ දරුවව අල්ලගෙන ඉන්න එකෙන් එයාට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. බදාගෙන ඉන්න එකෙන්. එයාව ආදරය කරන එකෙන් ඔයාගේ ස්පර්ශයෙන් එයාට දැනෙනවා ලොකු ආදරණීය මොකක්ද අපි කියන්නේ affection warmth අර ඒවා ටික දැනෙන්නේ දරුවට ඒකෙන්. අපේ දරුවව චූටි කාලේ අපි වඩාගෙන හිටියට මම ඔයාලට කිව්වේ ලොකු වෙනකොට එයාව ඈත් කරනවා. ටිකක් අවුරුදු 12 15 වෙනකොට පිරිමි ළමයෙකුට අපි හග් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරි කැමති නැහැ. ඒ වුණාට මේ රටවල් වල එහෙම නැහැ. වයසට යනකල්ම අම්මලා තාත්තලා හග් කරනවා ළමයින්ව. ආදරෙන් බදාගෙන ඉන්නවා. ඒ ස්පර්ශය කියන එකෙන් ලොකු ආරක්ෂාවක් දැනෙනවා. දරුවෙකුට කොන්ෆිඩන්ස් කියන එකට හරි වැදගත් ඒක. ඒ ස්පර්ශය කියන එක. දැන් ඕක අපේ මිනිස්සු මේ ලිංගිකත්වය කියන එක මේකෙන් සෙපරේට් කරන්න ඕනේ. මේ ලිංගිකත්වය කරා යන්න එක අවුරුදු කසාද බැන්දට පස්සේ හරි ලිවින් ටුගෙදර් හරි it doesn't matter. අර ස්පර්ශය කියන එක ලොකු කාලෙත් මිනිස්සුන්ට අවශ්‍යයි. දැන් හිතන්නකෝ මගේ හොඳම යාළුවගේ මං අතින් අල්ලගෙන කතා කරන එක මට වෙනම එකක් ඒක. අපි බැඳෙන්නේ ඒ වගේ. වඩ තේනවද? ඒකෙන් හරි ලොකු කොන්ෆිඩන්ස් හැදෙනවා ළමයින්ගේ. ඒකයි මම ඔයාලට කිව්වේ දැන් අපි මේ සමාජයේ සමහර දේවල් තියෙනවා අපි සංස්කෘතිය කියලා අල්ලන් ඉන්නේ වැරදි තැන. පොටට අඳින එකවත් අරව මේවා ඒ කතන්දර එකක්වත් වැඩක් ඇතිව නෙවෙයි. මේ මනස ඇතුලේ අපි තෘප්තිමත් මිනිහෙක් හැදෙන්න ඕන. ඒ තෘප්තිමත් නැතිකමෙන් තමයි අපේ ලංකාවේ මිනිස්සු ඇත්තටම මාර ආදරණීය මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ. මට ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ. මටත් තමයි. ඉන්නේ ගැහණු ඒ කියන්නේ අපේ ඇත්තටම හොඳ පැත්ත වැඩි ලංකාවේ මිනිස්සු. ඒක යටපත් කරගෙන තමයි මේ තරහෙන් ඉන්න සමාජයක් ඉන්නේ. වාහන යනකොට තරහෙන් ඉන්නවා. අනිත් එක මේක පොඩ්ඩක් ඇඩ් කළම නවත්තන්න. දැන් හිතන්නකෝ බීච් එකේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කරගෙන ඉන්නකොට පොලිසියෙන් අරන් ගිහලා උන් දෙනවා කූඩුවේ දානවා. සීරියස්ලි මම හිතනවා ආදරය කරන එක ඇයි වළක්වන්නේ? ආදරය කරන එක හොඳ එකක් නේ. නැචරල් නේද? ඉතින් මේගොල්ලෝ පබ්ලික් ප්ලේස් එකක ඉන්නකොටත් ගිහින් දානවා. ඒගොල්ලෝ හොටෙල් රූම් එකකට ගියොත් ඒකටත් ගිහිල් දානවා. ඒතකොට මේගොල්ලන්ට මොකද්ද ආදරය කරන්න එපා කියන්නේ ඇයි මේ? ඒතකොට මිනිස්සුන්ට තරහෙන් තමයි ඉන්න අපේ ලංකාවේ සමාජය ප්‍රොමෝට් කරන්නේ. ඔයාලට තේරෙනවද? ඉතින් මේ ඔක්කොම කොන්ෆිඩන්ස් වලට බලපාන ප්‍රශ්න. ළමයි මිනිස්සු කොන්ෆිඩන්ස් නැති වෙන්න හේතුව තමයි තමන් ආස දේවල් කරන්න නැති එක සමාජේ. හරි පව් ඒක ඇත්තටම. ඔව්. සුජා දැන් අපිට ගොඩාක් දේවල් කතා කරගෙන යන්න පුළුවන් වෙලාව හරි සීමිතයි. වීවර්ස්ලා මේක බලන කට්ටිය ආපහු මං සුජාව ගෙන්නලා තව දේවල් කතා කරන්න ඕන නම් මට කමෙන්ට්ස් වල කියන්න. මොකද අපිට ගොඩක් ටොපික්ස් කතා කරන්න තියෙනවා. so finally මේ මීටින් එක අවසන් කරන්න කලින් මට කියන්න ඕනේ ලංකාව ඇත්තටම අපි හරි වාසනාවන්තයි මේ වගේ රටක ඉපදෙන්න. ඉතින් ඔව් හැමෝම යන්න ඕනේ travel කරන්න ඕනේ ලෝකේ එක එක රටවල් වලට විශේෂයෙන් තරුණ කට්ටිය ගිහිල්ලා බලන්න ඕනේ අනිත් රටවල් කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ නේද? අනිත් රටවල් වල මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා එහෙම ඒ ජීවත් වෙලා දැන් අපිත් එහෙම පිට රටවල් වලට ගිහිල්ලා ජීවත් වෙලා විවිධ හේතු මත ගොඩක් දේවල් ඉගෙනගෙන පුළුවන් අය ලංකාවට ඇවිල්ලා අපි නිදහස් අධ්‍යාපනය නිසා ගොඩ ගිය කට්ටිය නේද සුජාපි ඔක්කොම. ඒ නිසා දැන් ලංකාවට දෙන්න අපෙන් කෙරෙන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අපි ඇවිල්ලා වෙනසක් කරන්න බලමු. thank you සුජා ඔයාට වෙලාව වෙන් කරගෙන මේ එපිසෝඩ් එකට ආවට. අපේ කට්ටිය කැමති නම් අපි තව එපිසෝඩ් එකක් කරමු. අනිවාර්යෙන් මම ගොඩක් සතුටුයි කන්ට්‍රිබියුට් කරන්න මොනවා හරි අපේ සමාජය වෙනුවෙන්. මට ඇත්තටම තියෙනවා ආගමන විගමන නීතිය ගැන පොඩ්ඩක් කතා කරන්න මම කැමතියි. මොකද අපේ මිනිස්සු දැනුවත් නැහැ. දැන් ලංකාවට ගොඩාක් කට්ටිය එනවනේ පිට රටවල් වලින්.
සුදු ඔව්. අය ඇවිල්ලා ඉඩ කඩන් ගන්නවා, බිස්නස් පටන් ගන්නවා. මේවා අපේ හ්ම්. මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ අවස්ථා. ඔව්. ඒවා පිළිබඳ අපේ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. මට ඒ ගැන පොඩ්ඩක් ඇත්තටම ඉස්සරහදී අපි එපිසෝඩ් එකක් කරනවා නම් කතා කරන්න ඔව්. කැමතියි. ඔව්. අනිවාර්යෙන් සහ කරමු. මිඩල් ඊස්ට් යන එක ගැන මට පොඩි කාරණා වගේක් තියෙනවා ඇත්තටම කතා කරන්න. අපි ඒ හ්ම්. ගැන සරිකෙම නම් කතා කරමු. ඔව්. බොහොම ඔව්. ස්තුතියි මාව අද සම්බන්ධ කරගත්තට. Thank you. අයිබෝවන්. අයබෝවන්.